ඕගනික් වීඩියෝ සීරීස් එකේ part 6 එක තමයි මේ වීඩියෝ එක. part 5 එකේ අන්තිමට ඒ වෙනකන් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා වලින් පරිවර්තන 4ක් විතර කළා. ඒකෙම ඉතුරු කැලල තමයි මේ වීඩියෝ එකෙන් පටන් ගන්න. ඒ කියන්නේ තව පරිවර්තන 5ක් විතර කරලා තමයි අලුත් ප්‍රතික්‍රියා වලට යන්නේ. ඒතර මුලින්ම මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි අපිට බලන්න මේ පරිවර්තනය තමයි අපිට මුලින්ම බලන්න තියෙන්නේ. ඔයාලා විනාඩි කිහිපයක් අරගෙන try කරලා ඉවර වෙලා වීඩියෝ එක බලන්න. එතකොට අපිට තියෙන්නේ මෙතනදී කාබන් 3 ඇල්කොහොල් එකකින් කාබන් 3 අමුතු සංයෝගය Br දෙකක් තියෙනවා CN එකක් තියෙනවා. එහෙනම් සංයෝගයක් තමයි හදන්න තියෙන්නේ. ඉතින් මම අන්තිම සංයෝගය නම් පොඩ්ඩක් පස්සට ලියන් එනවා අපේ සුපුරුදු ක්‍රමයේ විදියට. ඒතර මුලින්ම තේරුම් ගන්න මේකේ දැන් අපි දන්නවා CN කැලලක් සෙට් වෙන ප්‍රතික්‍රියා අපි දෙකයි දන්නේ. අර Br එකක් Cl එකක් වගේ ඇල්කයිල් හෙලයිඩ් එකකට KCN දාලා CN කරන එකයි. එහෙම නැත්නම් අර අන්තිමට ඉගෙන ගත්ත ඇල්ඩිහයිඩ් කීටෝන HCN එක ප්‍රතික්‍රියාවෙන් අපිට CN එකක් සෙට් කරගන්න පුළුවන්. හැබැයි ඔයා තේරුම් ගන්න මෙතන අර ඇල්කයිල් හෙලයිඩ් එකට KCN දාන CN එක වෙන්න විදියක් නැහැ නේද? මොකද ඔයා හිතන්නේ ඔය CN එක තියෙන තැන කලින් Br එකක් හරි Cl එකක් හරි තිබ්බා කියලා. ඒකට ඒ සංයෝගයට KCN දාන්න ගියොත් එහෙම ඔය අනිත් Br දෙකටත් CN කැලිය අනිවාර්යෙන් සෙට් වෙනවා. එහෙනම් අපිට මේක තනකට විතරක් CN ගන්න බෑ Br තැන් කීපයක තියෙද්දි. ඉතින් ඔයාට තේරෙන්න ඕනේ ඔය ඔක්කොම Br ලා සෙට් කරගෙන ඉවර වෙලා KCN දාලා නම් ඔය වැඩේ කරන්න බෑ. ඔය CN එක දැන් සෙට් වෙලා තියෙන CN එක සෙට් කරාට පස්සේ තමයි ඔය අනිත් Br ගන්න වැඩේ බලන්න තියෙන්නේ. ඒතර මම කියපු දේෙන් ඔයාලට පොඩ්ඩක් තේරුණාද බලන්න මේ දේ හිතුණාද කියන්නේ දැන් Br දෙකක් යාබද කාබන් දෙන්නෙක්ට සෙට් වෙලා තියෙන ප්‍රතික්‍රියාවක් අපි මීට කලින් දැකලා තියෙනවා අර ඇල්කීන වලදී අපි දැක්කා මේ ඇල්කීන වල ප්‍රතික්‍රියාවලදී ඔය Br2 දැම්මොත් එහෙම Br දෙකක් ඔය විදිහට හම්බ වෙනවා. ඉතින් මට හිතෙන්නේ මෙන්න මෙහෙම සංයෝගයක් කලින් තිබ්බනම් CH3 අපි බලමු පස්සේ CN එක ගන්න. ඉතින් මම කියන්නේ මෙන්න මෙහෙමයක් තිබ්බනම් මේකට Br2 දාලා අපිට පුළුවන් නේද ඔය සංයෝග අරගන්න. දැන් ඔයාලට තේරෙන්න ඕනි මේ ඇල්කීන් එක රන් ඇත්තේ කොහමද? මට දැන් මගේ ඔළුවට එන දේ තමයි ඔය CN එක අනිවාර්යෙන් සෙට් කරලා ඇත්තේ Br එකකින් නන් නෙමෙයි. මොකද මම ඔයාලට මතක ඇති ඔයාලට දැන් ඔයා හිතන්න මෙහෙමයක් තිබ්බයි කියලා. මම මේ ගැන කිව්වා මෙන්න මෙහෙම අවස්ථාවලදී KCN දාලා අපිට Br එකක් CN ගන්න බෑ කියලා. ඔයා හිතන්න මේක වැරදි මන් ලියපු එක. මොකද මම කිව්වා ඩබල් බොන්ඩ් එකක් හදලා තියෙන කාබන් කෙනෙක්ට Br එකක් Cl එක සෙට්ලා තියෙද්දි KCN දැම්මයි කියලා ඒ Br එක හෝ Cl එක අපිට CN කරන්න බෑ. ඒවට හේතුව අපි යාන්ත්‍රණ වලදී කතා කරනවා. දැනට ඒක පොයින්ට් එකක් වශයෙන් මතක තියාගන්න. මම ලාවට මම හිතන්නේ හේතුවක් එහෙමත් කිව්වා. මේක දැනට වැඩක් නැහැ. කොහොම හරි මම කියන්නේ ඔය ඔහොම නෙමෙයි. ඔය Br එක ඔහොම නෙමෙයි KCN දාලා නෙමෙයි ඔය CN එක කරලා තියෙන්නේ. ඔයාලට තේරෙන්න ඕනි. අපි දන්නවානේ මේ ඇල්කීන ගන්න තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඇල්කොහොල විජලණයෙන් අපිට SANH2SO4 දාලා එහෙම මේ රත් කරලා අපිට අර OH එකකුයි Cl මේ OH එකකුයි H එකකුයි ඇල්කොහොල් එකකින් අයින් කරලා ඇල්කීනයක් ගන්න පුළුවන් නේ. අන්න ඒ වැඩේ සෙට් වෙයි නේද මෙතෙන්ට? මොකද අපි දන්නවා අර ඇල්ඩිහයිඩ් කීටෝන ප්‍රතික්‍රියාවේදී හම්බ වෙනවා එකම කාබන් කෙනෙක්ට CN එකකුයි OH එකකුයි සෙට් වෙනවා. අන්න OH එක ඉතින් හම්බ වෙනවනේ. ඒ OH එකත් එක්ක අනිත් පැත්තේ ඉන්න මේ කාබන් කෙනකින් H එක ගලෙවට පස්සේ ඔය මේ ඇල්කීන් එක ගන්න පුළුවන්. ඒතර මම කියන්නේ මෙන්න මේක තිබ්බොත් මරු නේද කලින්. CN එකයි මෙතෙන්ට OH එකනේ අපි සාමාන්‍යයෙන් ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනඩ් එක ප්‍රතික්‍රියාවේදී හම්බෙන්නේ එකම කාබන්ට CN එකයි CN එක වදිනු කාබන් තමයි OH එක සෙට් වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඕකට අපි මම හැම වෙලාවෙම SANH2SO4 දැම්ම නිසා මම පොඩක් මේකක් දාන්න නිර්ජලීය Al2O3 දාලා රත් කරොත් එහෙම ඔය OH එකයි අනිත් පැත්තේ දෙකම CH3 එකයි නේ තියෙන්නේ. ඒතකොට H අඩු පැත්තක් කියලා එකක් නැහැ. H එකක් ගැලෙව්වට පස්සේ ඔන්න ඔය ඇල්කීන් එක අපි ගන්න ඇල්කීන් එක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් හරිම ලේසි. මීට කලින් තියෙන්න ඕනි කීටෝන් එක මොකද්ද? මෙන්න මේ කාබන් 3 කීටෝන් එක තිබ්බොත් ඕකට HCN දැම්මොත් එහෙම වට තේරෙනවා අපිට ඔය හම්බෙලා තියෙන සංයෝග ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන එකම දේ මොකද්ද? මෙන්න මේ කාබන් 3 ඇල්කොහොල් එකෙන් අපි ආරම්භක සංයෝගයෙන් හදන්න තියෙනවා. මෙන්න මේ කාබන් 3 කීටෝන් එක. ඒක නම් මහ දෙයක් වෙන්නේ නැහැ. ඔයාට තේරෙන්න ඕනි. අපිට පුළුවන් නේද මේක නිර්ජලීය Al2O3 දාලා විජලණය ගන්න පුළුවන් මේ ඇල්කොහොල් එක මෙන්න මේ කාබන් 3 ඇල්කීන් එක බවට. ඊට පස්සේ මට පුළුවන් මේක තනුක H2SO4 වගේ දාලා මේ සජලණය කරගන්න. මොකද එතකොට මට OH එක ගන්න පුළුවන් වෙනවා මේ මැද කාබන්ට. දැන් අතන අර තියෙන විදිහටම ගත්තොත් එimhe OH එක තියෙන්නේ මේ ආරම්භක සංයෝගයේ OH එක තියෙන අන්තිම කාබන්ටනේ. දැන් ඒ ඇල්කොහොල් එකෙන් අපිට එකපාර කීරවත් ඔය මේ අපිට හම්බෙලා තියෙන මෙන්න මේ කාබන් 3 කීටෝන් එක ගන්න බෑ කියලා ඔයාලට තේරෙනවනේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් හදා ගන්න ඕනි. ඒ කියන්නේ මීට කලින් තියෙන්න ඕනි ඇල්කොහොල් එක ඔය මන් ලියලා තියෙන ද්විතීයික ඇල්කොහොල් එක කියලා ඔයාලට හිතාගන්න එක අමාරුවක් නෑනේ. ඒතර අන්න ඒ විදිහට මැද කාබන්ට OH එක ගන්න නම් අපිට මුලින්ම අර අපේ ආරම්භක ඇල්කොහොල් එක ඇල්කීන් එකක් වඩපත් කරගෙන තනුක H2SO4 දාලා තමයි අර එතකොට H වැඩි යනකොට H එක ඇවිල්ලා නිත් පැත්තට OH එක ඇවිල්ලා ඔය ඇල්කොහොල් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් වැඩි ඉවරයි. මම මෙතන ලියන්න ඕනේ PCC හරි මොකක් හරි KMN හරි ඕනයක් දා ගන්න පුළුවන් උතෙන්ට නම්. ඒතකොට ඔන්න විදිහට තමයි මේ පරිවර්තනය හදා ගන්න වෙන්නේ. ඊට පස්සේ මේ පරිවර්තනයත් ඔයාලා try කරලා ඉන්න. මම මේකෙත් අග ඉඳන් පොඩ්ඩක් ලියාගෙන එනවා.
එතකොට මේක දැන් ඔයාලට තේරෙන්න ඕනි කිසිම අවුලක් නැතුව ඔයාලා අර අපේ ඇල්ඩිහයිඩ් කීටෝන මේ HCN එක ප්‍රතික්‍රියාවෙන් හම්බෙන ඵලයට PCl3 දාලා තමයි මේක හදලා තියෙන්නේ කියලා. OH එකයි CN එකයිනේ එක කාබන් කෙනෙක්ට වැටෙන්නේ ওই ප්‍රතික්‍රියාවේදී. ඉතින් ඔන්න ඕකට ලේසියෙන්ම PCl3 හරි PCl5 හරි දාලා අපිට ඔය OH එක CL කරගන්න කිව්වක් නෑනේ. එතකොට ඊට කලින් පියවරත් හරිම ලේසියෙන් අපිට ලියා ගන්න පුළුවන්. ඔය HCN එකක් අයින් කරන්නයි තියෙන්නේ මේ ඔය සංයෝගය. එතකොට මෙන්න මේ කීටෝන් එක තමයි අපිට හම්බෙන්නේ. ඒකට HCN දැම්මම ඔයාලට තේරෙනවා ඔය සංයෝගය ගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන කීටෝන් එක දිහා බලුවම නම් බෙන්සීන් වලයක් තියෙනවා. අර C ඩබල් බොන්ඩ් එකෙන් එක පැත්තකින් බෙන්සීන් වලයක් තියෙනවා. ඒ විදිහට කීටෝන ගන්න අපි දන්න ලේසිම ක්‍රමය තමයි බෙන්සීන් අම්ල ක්ලොරයිඩ් එක්ක ප්‍රතික්‍රියාව. C ඩබල් බොන්ඩ් එකේ කාබන් කාණ්ඩයෙන් එක පැත්තක අර කාබන් දාමයේ වශයෙන් බෙන්සීන් වලයක් කෙලින්ම ඉන්නවා නම් ගොඩක් විට ඕක අර බෙන්සීන්ට අම්ල ක්ලොරයිඩ් දාලා හදපු කීටෝන් එකක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඉතින් මම මෙතන දෙලියෙන් දාන්න බෙන්සීන්. මොකද බෙන්සීන් එක අපේ ආරම්භක කාබනික සංයෝගය නෑනේ. නිකම්ම කාබන් දාමයක් නේ තියෙන්නේ. නිකම්ම කාබන් 3 ඇල්කොහොල් එකක් තියෙන්නේ. ඉතින් බෙන්සීන් වලේ මම එළියෙන් දානවා. නිකන් දාලා බෑ. නිර්ජලීය AlCl3 කියන උත්ප්‍රේරකෙත් එක්ක තමයි මේක දාන්න ඕනි. අපි දන්නනේ අම්ල ක්ලොරයිඩ් බෙන්සීන් එක ප්‍රතික්‍රියාව වෙන්න නම් මේ නිර්ජලීය AlCl3 උත්ප්‍රේරකයක් වශයෙන් යූස් කරන්න ඕනේ. එතකොට මොකද්ද තියෙන්න ඕනි අම්ල ක්ලොරයිඩ් වෙන්නේ මෙන්න මේකනේ CH3CH2COCl තමයි තියෙන්න ඕනි අම්ල ක්ලොරයිඩ් එක. ඉතින් අම්ල ක්ලොරයිඩ් හදන්න අපිට මහ ගොඩක් ක්‍රම නෑ. එකම එක ක්‍රමයයි තියෙන්නේ මේ OH එකක් CL කරන මේ කාබොක්සිලික් අම්ලකින් තමයි ඔක හදන්න වෙන්නේ. PCl3 හරි PCl5 හරි දාලා ඔයාලට ඔක හදන්න පුළුවන් නේ. එතකොට දැන් වැඩේ ගොඩක්ම සරල වුණා. කාබන් 3 කාබොක්සිලික් අම්ලයක් ගන්න තියෙන්නේ. කාබන් 3 ඇල්කොහොලයක්. මගෙන් තවදුරටත් මම පිටිපස්සට කියන් එනවා. මම ගුවා COOH එකක් දැක්ක තැන ඊට කලින් පියවරේ CH2OH එකක් අර COOH කියලා දෙනකොට CH2OH එකක් ලියා ගන්න. ඒකට H+ KMnO4 හරි H+ ඩයික්‍රෝමේට් හරි ප්‍රබල එකක් ප්‍රබල ඔක්සිකාරයක් දැම්මම ඕක කරගන්න පුළුවන්. එතකොට දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ ඔය වන්න හොඳට බලුවොත් ඔය කාබන් 3 ඇල්කොහොල් එකක්ම තමයි ආරම්භක සංයෝගයේත් කාබන් 3 ඇල්කොහොල් එකක් OH එක මැද කාබන්ට තියෙන්නේ. දැන් අපිට අන්තිමට හදන්න තියෙන්නේ දැන් CH3 CH2 CH2OH ඒකත් ඇල්කොහොල් එක ප්‍රාථමික ඇල්කොහොල් එක. ඒ කියන්නේ OH එක අග කාබන්ට තමයි සෙට්ලා තියෙන්නේ. ඔයගේ OH එක පිටින් ස්ථානය මාරු කරගන්න නම් ඔයාලට මුලින්ම තේරෙන්න ඕනි මේක අපිට විජරණය කරගෙන ඉන්න වෙයි. නිර්ජලීය L2O3 හරි සාන්ද්‍ර H2SO4 දාලා හරි රත් කරලා මේ අපිට පුළුවන් මෙන්න මේක මුලින්ම ඇල්කීන් එකක් බවට පත් කරගන්න. ඇල්කීන් එකකින් ඇල්කොහොලයක් ගන්න නම් අපි දන්නවා තනුක H2SO4 දාලා තමයි. නමුත් ඔයාලට තේරෙනවා මේ ඇල්කීන් එකට මේ CH3 CH ඩබල් බොන්ඩ් CH2 කියන ඇල්කීන් එක තනුක H2SO4 දැම්මොත් එහෙම ආයිමත් උඩ එකමනේ හම්බෙන්නේ මේ OH එක සම්බන්ධ වෙන්නේ මැද කාබන්ට. මොකද H වැඩි දෙනට තමයි H එක යන්නේ. හැබැයි දැන් මෙතෙන්දී OH එක අපිට ගන්න වෙන්නේ අග කාබන්ට නිසා දැන් අපි පොඩ්ඩක් හිතන්න වෙනවා. පොඩ්ඩක් ඔයා කල්පනා කරොත් ඔයාට තේරෙයි මේකට කරන්න තියෙන හොඳම දේ අපිට HBr පෙරොක්සයිඩ් මාධ්‍යය දාන එක. ඇයි කියලා ඔයාට තේරෙයි. මොකද අපිට බලන්න එතකොට අර H වැඩි තැනට නෙමෙයි H එක යන්නේ දැන් අනිත් පැත්තටනේ. මේ H අඩු තැනට තමයි දැන් H එක ගිහිල්ලා මෙන්න මේ සංයෝගය අපිට ගන්න පුළුවන් නේ. මේ CH3 CH2 CH2Br කියන එක අපිට ගන්න පුළුවන් පෙරොක්සයිඩ් මාධ්‍යය HBr දැම්මොත් එහෙම. ඉතින් ඒකෙන් පස්සේ මේ ඇල්කොහොල් එක ගන්න එක මහ දෙයක් නෙමෙයි. ජලීය මාධ්‍ය KOH දාන්නයි තියෙන්නේ. Br එකක් OH ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම අන්තිමට කරපු මේ පියවර 3 මෙන්න මේ 3 හරි වැදගත්. මේ ඉන්නවා පෙන්නන්න මේ මෙන්න මේ 3 හරි වැදගත්. මොකද්ද මේක නිතර අපිට පරිවර්තන වලදී හම්බෙන දෙයක්. ඔය මැද කාබන් කෙනෙක්ට OH එකක් සම්බන්ධ වෙලා තියෙද්දි මේ ඒ OH එක කොහොමද අග කාබන් කෙනෙක්ට ගන්නෙ? ඔක ගොඩක් ඔයාලට බලන්න මේ ඔයාලට පරිවර්තන වලදී ගොඩක් වෙලාවට හම්බෙන දෙයක් ඔක. ඉතින් ওই ක්‍රමය තමයි ඔයාලට යූස් කරන්න පුළුවන්. මැද තියෙන OH එකක් අග කාබන් කෙනෙක්ට සෙට් කරගන්න. මොකද්ද මුලින්ම ඇල්කීන් එක කරලා ඊට පස්සේ HBr පෙරොක්සයිඩ් මාධ්‍ය දාලා Br එක අගට අරගෙන අර Br එක OH කිරීම මගින් තමයි අපිට ජලීය මාධ්‍ය Br එක මේ ප්‍රබල වාස්මයක් දාලා Br එක OH කරන්න පුළුවන් නේ. අන්න ඒ විදිහට තමයි අපිට ඔය මැද තියෙන OH එකක් අගට ගන්න වෙන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟට මේ 8 වෙනි පරිවර්තනයත් ඔයාලා try කරලා ඉන්න. මම කෙලින්ම පටන් ගන්නවා. මේක නම් ඔයාලට පේනවා වැදගත් දේ CN දෙකක් යාවද කාබන්ලා දෙන්නෙක්ට සෙට් වෙලා තියෙනවා. ඕක නම් ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ අපිට KCN දාලා කරගන්න පුළුවන්. මොකද මෙන්න මෙතන ඔයිට කලින් CN එක තියෙන තැන් දෙකට BR දෙයක් හරි CL දෙයක් හරි තිබ්බොත් එහෙම කිසි අවුලක් නැතුව අපිට KCN දැම්මොත් එහෙම ඔය BR CN කරගන්න පුළුවන් නේ. එතකොට ඊට කලින් ස්ටෙප් එකත් මහා මාරුවක් නෑ. ඔය BR දෙයක් එක ළඟට එන්නේ අපි දන්නවා ඇල්කීන BR2 එක ප්‍රතික්‍රියාවෙන්. මෙන්න මේ විදිහට තිබ්බනම් ඇල්කීන එක BR2 දාලා අපිට ලේසියෙන්ම මේ ඔය සංයෝග ගන්න පුළුවන්. ඊළඟට මට හිතන දේ තමයි මේ දැන් ඇල්කීන් එකක් තමයි ගන්න තියෙන්නේ. බෙන්සීන් වලයකුත් පැත්තකින් තියෙනවා. මට හිතෙනවා දැන් පටන් ගන්න තියෙන්නේ බෙන්සීන් වලයකින්. මට හිතෙන්නම ඕක මේ අපිට ওই බෙන්සීන් සම්බන්ධ මේ බෙන්සීන් සම්බන්ධ ප්‍රතික්‍රියාවකට කියලාත් අපිට තාම හම්බුනේ අර ඇසිල් කරණයනේ.
අම්ල ක්ලොරයිඩ් එක බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාවක් තමයි හම්බුනේ. එතකොට අපිට හම්බුනේ කීටෝන් එකක්. බෙන්සීන් ඉන්න කීටෝන් එකක් හම්බුනේ. ඉතින් මට හිතෙනවා මෙතන මේ ඇල්කොහොල් එකක් විජලණයෙන් වගේ මේ ඩබල් බොන්ඩ් එක ඇල්කීන් එක හදන්න නැති කියලා. මොකද මට අර බෙන්සීන් ඇසුරින් හදාගන්න කීටෝන් එක ග්‍රීනාඩ් එක්ක ප්‍රතික්‍රියාවෙන් ඇල්කොහොල් එකක් ගන්න පුළුවන්. අන්න ඒ ඇල්කොහොල් එක විජලණයෙන් වෙන්න ඇති මේක වෙන්න ඇත්තේ කියලා මට පොඩ්ඩක් හිතෙනවා. බලමු හරිද කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙම මේ ඒතර ඇල්කොහොල් එකේ OH එක තියෙන්න ඕනේ මෙන්න මේ කාබන් ගානේ. මොකද මෙන්න මේ කාබන් කියන්නේ බෙන්සීන් එකට කෙලින්ම බඳිනු කාබන්ටනේ OH එක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මොකද ඒකට තියන්නේ තේරෙයි. ඒ කියන්නේ මොනවාද බෙන්සීන් C ඩබල් බොන්ඩෝ කියලානේ සෙට් වෙන්නේ. අර මේ මොනවාද කීටෝන් එක සෙට් වෙදි. ඒතකොට ඒ C ඩබල් බොන්ඩෝ එකනේ COH වෙන්නේ ග්‍රීනාඩ් එක ගැවුවට පස්සේ. ඉතින් මේ කාබන්ට තමයි මම OH එක දුන්නේ. ඒතර මෙතෙන්ට H එකක් තියෙන්න එපේ. මෙන්න මේක මම දැන් සාන්ද්‍ර H2SO4 ලියන්න. සාන්ද්‍ර H2SO4 දරත් කරලා විජලණයෙන් අපිට ඔන්න ඔය ඇල්කීන් එක ගන්න පුළුවන් නේ. OH එකත් එක්ක ඉවත් වෙන්නේ මේ යාබද කාබන් ළඟින් H අඩු තැනින් තමයි H එකක් ඉවත් වෙන්නේ. මෙතන ඉතින් දැන් බෙන්ස් මේ C මේ OH එක සම්බන්ධ කාබන් මෙයාට යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෙන්සින් වලේ කාබන් කෙනෙක් නේ. ඒතකොට එතන H එකක් ඇත්තෙම නැහැ. ඒ යාබද කාබන්ට H එකක් එකක්වත් නැහැ. මේවාට යාන්ත්‍රණ ගැන ඉගෙන ගන්නදී ඔය බෙන්සින් වලේ H පිහිටීම C පිහිටීම ගැන හොඳ අයිඩියා එකක් දැනට තේරුම් ගන්න. ඔය බෙන්සින් වලේකට මොකක් හරි කාණ්ඩයක් සෙට් වෙනවා කියන්නේ මෙතන තියෙන H එකක් අයින් වෙලා තමයි මේ ඔය සෙට් කාබන් දාමේ සෙට් වෙන්නේ. ඒකට දැන් ඔය OH එක සම්බන්ධ කාබන්ට යාබද කාබන්ලා දෙන්නගෙන් මේ බෙන්සින් වලේ ඉන්න මේ කාබන්ට H එකක්වත් නැහැ. ඉතින් ගැලවෙන්න. ඒකට එතනින් H එකක් ගැලවෙන්න බෑ. ඉතින් මේ එහෙම ගැලවෙන්න පුළුවන් තරම් තියෙන මෙතන විතරයි මේ යාබද කාබන්ගෙන් H එකක් ගැලවිලා ඔය ඇල්කීන් එක හම්බෙන්න පුළුවන්. එතකොට දැන් අපි බලනවා මේ සංයෝගය මොකක්ද අන්තිමට අපිට හම්බෙලා තියෙන්නේ තෘතීයික ඇල්කොහොල් එකක්. තෘතීයික ඇල්කොහොල් එකක් නම් හම්බෙන්නේ අපි දන්නවා මොකද්ද කීටෝන ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියාවෙන්. ඉතින් මෙතන වෙන්න පුළුවන් කලින් තියෙන්න ඇති මේ කීටෝන් එක නම් දෙකක් වෙන්න පුළුවන් නේද? මෙන්න මේ කීටෝන් එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක මෙන්න මේ කීටෝන් එක වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඇත්තට අපිට මෙතෙන්දි කියන්න බෑ ඉතින් කවුද කීටෝන් එක කියලා හරියටම. ඔයාලට කැමති එකක් යූස් කරන්න පුළුවන්. මම ඕනනම් මේක ගත්තොත් එහෙම ඉතින් මේකට දාන්න ඕනේ මොකද්ද? CH3COCl නිර්ජලීය AlCl3 එක දැම්මොත් ඕක ගන්න පුළුවන්. එතකොට ග්‍රීනාඩ් එක වෙන්නේ මොකද්ද? ඉතුරු කාබන් දාමේ CH3CH2MgBr හරි MgCl හරි දාලා H3O+ දාන්න ඕනේ. ඉතුරු එක ඉතින් ඔයාලට තේරෙනවනේ. ඕනනම් ඔයාලට එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් යනවා නම් එහෙම මෙතෙන්දි දාන්න ඕනේ CH3CH2COCl කියන අම්ල හෙලයිඩේ තමයි දාන්න ඕනේ. එතකොට ග්‍රීනාඩ් එක වෙන්නේ මෙයාගෙන් නම් යනවා CH3MgCl H3O+ එක දැම්මොත් තමයි මේ ඔයාලට ඕක ගන්න වෙන්නේ. ඔය පැත්තෙන් අනවර කැමති එකක් යූස් කරන්න පුළුවන් ඉතින්. අලුත් තියරි කැලකට යන කලින් කරන අන්තිම පරිවර්තනය මේකත් ඔයාලා නඩ කීපයක් කරන් වීඩියෝ එක නවත්තලා try කරලා ඉවර වෙලා වීඩියෝ එක බලන්න. එතකොට මේකෙත් මම සුපුරුදු පරිදි පොඩ්ඩක් අග ඉඳන් ලියන් එක තමයි කරන්නේ. එතකොට මට මෙතන පේනවා වැදගත් දෙයකට CN එකක් සම්බන්ධ කාබන් කෙනෙක් ඉන්නවා. එයා ඩබල් බොන්ඩ් එකක් හදලා තියෙන්නේ. ඉතින් අපිට ඔය කලින් මිනුත් ඔය වගේ එකක් හම්බුණා. මොකක්ද මම කිව්වා මෙහෙම එකක් නම් ගන්න පුළුවන් නේද? ඔය අර CN එක සම්බන්ධ කාබන්ටම OH එකකුත් තිබ්බනම් මරු නේද? මෙන්න මෙහෙම. CN එක සම්බන්ධ කාබන්ට OH එකකුත් තියෙනවා. ඉතින් අර ඩබල් බොන්ඩ් එක හදලා තියෙන අනිත් කාබන්ට තව H එකකුත් මම අතින් දැම්මා. මොකද මම මෙතෙන්දි උපකල්පනය කරන්නේ ඇල්කොහොල් එකක් විජලණයෙන් තමයි ඔය ඇල්කීන් එක ඔය ඩබල් බොන්ඩ් එක එන්නේ නැත්තේ HOH කැලලක් ඇල්කොහොල් එකකින් ගිහිල්ලා කියලා. එතකොට මෙතන දාන්න ඕන එකත් මම ලියාගෙන ඉන්නවා නිර්ජලීය Al2O3 දාලවත් කරත් පුළුවන්. සාන්ද්‍ර H2SO දාලවත් කරත් පුළුවන්. ඉතින් අපි දන්නවා මේක නම් ගන්න හරිම ලේසි. මේ වගේ මේ එකම කාබන් කෙනෙක්ට CN එකක් OH එකක් සම්බන්ධ වෙන්නේ. ඇල්ඩිහයිඩ් කීටෝන මෙතන නම් කීටෝන් එකක් නේ. HCN එක ප්‍රතික්‍රියාවෙන්. එන්න එහෙම දැම්මනම් ඕක අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන එකම දේ මොකක්ද? මේ කාබන් 3 කීටෝන් එක ගන්න තියෙනවා. කාබන් 3 ඇල්කයිල් හෙලයිඩ් එකකින්. ඉතින් මේ වගේ එකක් නම් අපි කරලුත් කරා. ඔයාලට තේරෙනවනේ මේක අපිට මුලින්ම පුළුවන් මම මේක මුලින්ම ඇල්කීන් එක කරගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් ඇල්කීන් එක කරලා ඊට පස්සේ අණු H2SO හොදාලා නේ වැඩේ කරන්නේ. මධ්‍යසාරයේ කියෝස් තරවත් කරොත් මට පුළුවන් මෙතනින් Br එකයි යාබද කාබන් H අයින් කරලා මෙන්න මේ ඇල්කීන් එක ගන්න. මේ වගේ මේක අපි කලින් කරා. ඊට පස්සේ මට පුළුවන් අණු H2SO හොදාලා මැද කාබන්ට OH එක සෙට් කරගන්න CH3. ඉතින් මේකෙන් කෙලින්ම මේ ද්විතීයික ඇල්කොහොලෙන් හරිම ලේසියෙන් PCC හරි KMNO4 දාලා ඔයාලට මේ කීටෝන් එක ගන්න පුළුවන්. මම මෙතෙන්දී ආයෙ මතක් කරන්න ගියේ නෑ මේ මතක තියාගන්න ඔය දැන් අන්තිම සංයෝග දිහා බලලා කවදාවත් කීරත් කරන්න බෑ. ඔය මේ නිකම්ම මේ CN එකට කලින් CN එක BR එකට KCN දාලා තමයි යෝග අරන් තියන්නේ කියලා. ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මේක එහෙම ලියන්න එපා කවදාවත්
අමතක කරගන්න එපා මේක CH2 CCl CH3 එකට KCN දාලා ඔය Cl එක CN කළා කියලා ලියන්න බෑ වාට මොකද මං කිව්වා ඩබල් බොන්ඩ් එකක් හදලා තියෙන කාබන් කෙනෙක්ට කෙලිම බැඳුණු Cl එකක් එහෙම KCN දාලා අපිට මේ CN ගන්න බෑ. එතකොට හොඳට මතක තියාගන්න ඔය CN එකක් සම්බන්ධ කාබන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් ඕක බොහෝ විට 99%ක්ම අනිවාර්යෙන් හදලා තියෙන්නේ ඔන්න ඔය අර CN එක සම්බන්ධ කාබන්ට කලින් OH එකක් තිබිලා අර ඩබල් බොන්ඩ් එක හදලා තියෙන අනිත් කාබන්ට H එකක් තිබිලා අන්න ඒ ඇල්කොහොල් එක විජරණයෙන් තමයි ඔය එකක් ගන්නෙ. ඊට පස්සේ අපිට ආරන්න තියෙන්නේ මෙන්න මේ වැදගත් තියරි පාර්ට් එකක් පොඩි ඒක ආදේශිත ඇරොමැටික සංයෝගවල යොමුකාරක ගුණ කියලා මාතෘකාව. මුලින්ම තේරුම් අරන් ඉමු මොනවද මේ ඒකාදේශිත ඇරොමැටික සංයෝග කියලා. ඇරොමැටික සංයෝග කියන්නේ ඇත්තටම මේ ඒකාදේශිත කතාව පස්සේ බලමුකෝ. ඇරොමැටික කියන්නේ මුලින්ම ඔය විස්ථානගත ෆයි ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායිතාවක් ලබාගෙන තියෙන සංයෝග වලට තමයි ඇරොමැටික සංයෝග කියලා කියන්නේ අපි. අපි ඔය විස්ථානගත ෆයි ඉලෙක්ට්‍රෝන වලාගෙන පස්සේ ඔය යාන්ත්‍රණ වලදී වැඩිදුර විස්තර කතා කරමු. දැනට තේරුම් ගන්න ඔය ඇරොමැටික සංයෝග කියන අතරම බෙන්සීන් වලයක් තියෙන සංයෝග වලට තමයි ඉතින් සරලවම ඔය මේ ඇරොමැටික සංයෝග කියලා කියන්නේ. බෙන්සින් වලයක් කියන්නේම ඔය විස්ථානගත ෆයි ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායිතාවක් ලබාගෙන තියෙන සංයෝගයක්. ඔය බෙන්සින් වලේ අපි මැද රවුමක් වගේ පෙන්වන්නේ විස්ථානගත ෆයි ඉලෙක්ට්‍රෝන වලාව තමයි අපි එහෙම පෙන්වන්නේ. ලොකුවට වගන හිතන්න එපා. නිකන් දැනට තේරුම් ගන්න බෙන්සින් වලයක් තියෙන සංයෝග වලට අපි සාමාන්‍යයෙන් ඇරොමැටික සංයෝග කියලා කියනවා. එතකොට මේ ඒකාදේශික කියන්නේ මොකද්ද? මේ බෙන්සින් වලේ මොකක් හරි එක කාබන් කෙනෙක්ට මොකක් හරි කාණ්ඩයක් CH3 කැලලක් NO2 කැලලක් Cl කැලලක් COCH3 කැලලක් මොකක්ම හරි එක කාණ්ඩයක් බෙන්සින් වලේ එක මුල්ලකට සෙට්ලා තියෙනවා නම් අපි කියනවා ආදේශ වෙලා. ඒ කියන්නේ දැන් ඔය බෙන්සින් වලේ කියන්නේ මම ඔක් කලින් කියලා ඇති මේ කාබන් පරමාණු 6ක් තමයි ඔය මුළු 6න් පෙන්වන්නේ. මේ හැමතැනටම H එක ගානේ තියෙනවා. අපි බෙන්සින්ගේ සූත්‍ර ලියන්නේ C6යි H6යි කියලානේ. එතකොට ඔය හැමතැනටම අපි නොපෙන්නුවට H එක ගානේ හැම මුල්ලකටම බැඳලා තියෙනවා. එතකොට මේ වෙන මොකක් හරි කාණ්ඩයක් සෙට් වෙනවයි කියන්නේ ඔය H එකක් ගැලවිලා තමයි H එකක් වෙනුවට තමයි ඔය වෙන කාණ්ඩයක් සෙට් වෙනවා නම් සෙට් වෙන්නේ. එතකොට අන්න ඒකයි අපි මේ ඒක කියන්නේ එකක් විතරක් ආදේශ වෙලා තියෙනවා කියන එකට ආදේශයක් කියලා කියන්නේ. මොකද ඔය H එකක් ගිහිලා තමයි ඔය X කියන කාණ්ඩය සෙට් වෙනවා නම් සෙට් වෙන්නේ. මම ඔය X දැම්මේ සාධාරණ ඕන කාණ්ඩයක් වෙන්න පුළුවන් ඕක. ඒතර ඔන්න ඔය වගේ බෙන්සින් වලට මොකක් හරි එක කාණ්ඩයක් බැඳලා තියෙන සංයෝග වලට තමයි අපි කියන්නේ ඒක ආදේශිත ඇරොමැටික සංයෝගයක් කියලා. ඔය යොමුකාරක ගුණ කියන එකේ අදහස තමයි ඔය බෙන්සින් වලට බැඳෙන කාණ්ඩේ මත ඔය X කියන්නේ කවුද? CH3 කැලලක්ද? COCH3 කැලලක්ද? මොනවාද NH2 කැලලක්ද? OH කැලලක්ද? මොනවාම හරි Cl එකක්ද? Br එකක්ද? අන්න එහෙම බැඳලා තියෙන කාණ්ඩය අනුව මේ සංයෝගයට ඒකාදේශිත ඇරොමැටික සංයෝගයට මොනවද යම් කිසි වෙන මොකක් හරි කාණ්ඩයක් අපි හිතමු මොකක් හරි එකක් ඒ වගේ මොකක් හරි වෙන කාණ්ඩයක් කියනකො එහෙම වෙන එකක් අපි සෙට් කරන්න යනකොට මේ බෙන්සින් වලයට අන්න ඒ එළියෙන් එවන සංයෝගයව එළියෙන් එන කාණ්ඩයව මෙන්න මේ x කියනගෙන යම් කිසි නිශ්චිත තැනකට තමයි යොමු කරවන්නේ. කියන්නේ ඔයාට හිතුමනාපෙට කැමති තැනකට මෙතෙන් ඒක මෙතෙන්ට හරි ඒක එහෙම නැත්නම් මෙතෙන්ට හරි මෙතෙන්ට හරි එහෙම අර කැමති තැනකට එහෙම කිසිම පිළිලක් නැතුව එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ බැඳලා තියෙන x කෙනාගේ යම් කිසි ගුණ මත යම් කිසි ගුණයක් මත එයාව එක්ක ඔයා යවන්නේ හැම වෙලාවෙම මෙන්න මේ එකක් කරලා ඉන්න තැනට විතරයි. මෙන්න මේ කියන්නේ x ට යාවද කාබන් මෙයානේ ඊට එතෙන්ට යවන්නේ නැහැ. සමහරු යවන්නේ x කියන කෙනා මෙන්න මේ මම මේවට නම් කියනවා දැන් තව පොඩ්ඩකින් මේ නම් කියනවා මේ තැන් වලට කියන නම් මේ සමහරු යවන්නේ මේ එකක් කරලා තියෙන ඊළඟ කාබන්ට. සමහරු යවන්නේ මොනවද මෙන්න මේ ළඟින්ම තියෙන තැනට. සමහරු යවන්නේ මෙන්න මේ දුරින්ම තියෙන තැනට. අන්න එහෙම මේ බැඳිලා තියෙන කාණ්ඩයට අපි කියනවා යොමුකාරක ගුණයක් තියෙනවා. ඒ කියන්නේ එළියෙන් එවන කාණ්ඩව යම්කිසි නිශ්චිත තැනකට යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ බැඳිලා තියෙන කාණ්ඩවලට. අන්න ඒක එන්නේ ගුණය තමයි අපි ඒකාදේශිත ඇරොමැටික සංයෝගවල යොමුකාරක ගුණය කියලා මෙතෙන්දි කතා කරන්නේ. මුලින්ම මේ ගුණ ගැන කතා කරන්න කලින් අපි දැනන් ඉන්න ඕනේ මේ මොනවද මේ ස්ථාන කියලා. ඒ කියන්නේ මේ අපිට පොඩි නම් ටිකක් දැනගන්න තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් බැඳුනට පස්සේ බෙන්සින් වලයකට යම්කිසි කාණ්ඩයක් බැඳුනට පස්සේ අපි මෙන්න මේ තැන් වලට නම් ටිකක් විශේෂ නම් ටිකක් කියනවා. මුලින්ම තේරුම් ගන්න දැන් නිකම්ම බෙන්සින් වලයක් තියෙද්දි ඒක හැම මුල්ලක්ම ඉතින් එකයි විශේෂ නමක් දෙන්න දෙයක් නැහැ. මේ මුළු හයම මේ සටස්රයක් නේ තියෙන්නේ. මේකේ මුළු හයම ඉතින් සරව සමයි. කිසිම විශේෂයක් නැහැ. යම්කිසි කාණ්ඩයක් බැඳුනට පස්සේ තමයි අපිට මෙතෙන්දි විශේෂයක් එන්නේ. අපි කියනවා දැන් තව එකක් තේරුම් ගන්න මේ තැන් දෙකම එකයි. ඒ කියන්නේ මෙන්න මේ මුල්ලයි දෙකම කිසිම විශේෂයක් නැහැ නේ. කියන්නේ මේ දෙකම සර්ව සමයි. ඉතින් x ට දකුණු පැත්තකින් උනත් වම් පැත්තකින් උනත් ඉතින් මේ දෙකම එකම ගුණ තියෙන්නේ කාබන්ලට. ඊට පස්සේ මේක ඉතින් වෙනස් මේකයි සර්ව සමයි. මේ දෙක වෙනස් කියලා තේරෙනවනේ. ඉතින් x ට ළඟින් ඉන්න කෙනා තමයි මෙතන කාබන් ඊට වඩා එකක් කරලා ඉන්න කාබන් තමයි මෙයා. හැබැයි
මේ දෙන්නම ඉතින් සරසමයි. අපි ඔය සාමාන්‍ය 1 2 3 4 කියලා නම් කරනවා. ඒ කියන්නේ මෙතන 1 කියලා නම් කරනවා. මෙතන 2 කියලා නම් කරනවා. මෙතන එක පටන් ගන්න මේ මෙතනින් මේ x එක බැඳිච්ච කාබන්ට තමයි අපි 1 කියලා කියන්නේ. මෙතන සාමාන්‍ය 2, මෙතන 3, මෙතන 4 කියලා තමයි මම ඒක පිළිවෙලට ලියන්නම් පොඩ්ඩක්. අපි කියනවා මෙන්න මේ පළවෙනි කාබන් කියලා කියන්නේ අර යම් කිසි කාණ්ඩයේ බැඳුණු කාබන් එක කියනවා. ඊට පස්සේ 2, 3, 4, 5, 6 කියලා ඔහම අපිට මේ කාබන් දාමේ බෙන්සීන් වලේ අංක කරන්න පුළුවන් බෙන්සීන් වලේ ඉන්න කාබන් ටික. ඒතර ආර තේරුම් ගන්න මේ 2 ස්ථානයයි 6 ස්ථානයයි කියන්නේ ඉතින් දෙකම සරසම වටුන් නම් අර 1 2 3 4 5 කියන මම දක්ෂිනාවර්තවනේ දැන් නම් කරේ වටුන් නම් අනිත් පැත්තෙන් දාන්න යන පුළුවන්. ඒ කියන්නේ මේකට 2 දීලා මේකට 3 දීලා කිසි ප්‍රශ්නයක් නැහැ. 4 නම් ඉතින් එකම කෙනෙක්ට හම්බෙන්නේ හැම වෙලාවෙම. අර 2යි 6යි 3යි 5යි මාරු වෙන්න පුළුවන්. 2යි 6යි කියන්නේ තනිකරම සර්වසම ස්ථාන දෙකක්. 3යි 5යි කියන්නේත් එහෙම තනිකරම සර්වසම ස්ථාන දෙකක්. ඔය පොඩක් ඔය අවබෝධය ඔළුවේ තියාගන්න. ඕක නෙමෙයි නාමකරණය කියන්නේ නම් ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් අපි බලන්න යන්නේ. ඔන්න ඔය අපි කියනවා මෙන්න මේ 2 6 ස්ථාන වලට කියන්නේ අර ඒකාදේශිත ඒ කාණ්ඩයට ළඟින්ම ඉන්න දෙපැත්තෙන් ඉන්න තැන් දෙකට අපි කියන්නේ ඕතෝ ස්ථාන කියලා. ඕතෝ කියලා තමයි කියන්නේ. ඔය සිංහලෙන් ඉතින් ඕතෝ නිකම්ම ඕතෝ. අර එකක් ඇරලා ඉන්න ස්ථාන 3 5 කියන ස්ථාන වලට අපි කියන්නේ මෙටා ස්ථාන කියලා. මෙටා නැත්නම් සිංහලෙන් නම් මෙටා ස්ථාන කියලා කියනවා අපි ඔය මැදට සෙට් වෙන කාබන් දෙන්නට. අර දුරින්ම x කියන එකට දුරින්ම ඉන්න කාබන්ට අපි කියන්නේ පැරා ස්ථානයක් කියලා. ඔන්න ඔහම පොඩි නම් ටිකක් අපිට දැනගන්න තියෙනවා. මේ තැන් මෙතෙන්ට මොකුත් එහෙම නමක් කියන්නේ නැහැ. මේකට කියනවා ඕතෝ, මෙතෙන්ට කියනවා මෙටා, මෙතෙන්ට කියනවා දුරින් ඉන්න තැනට අපි කියනවා පැරා කියලා. ඉතින් මේකත් මෙතනත් මෙටා ස්ථානයක්මයි මෙතනත් ඕතෝ ස්ථානයක්ම තමයි. ඉතින් එන්නේ නාමකරණය වාට මතක තියෙන්න ඕනි. ඔයාගේ නෝට් එකේ මෙන්න මේ විදිහට පොඩි සරල සටහනක් දාගන්න. ඔය ස්ථාන ටික මතක කරගන්න. ඔය විදිහට පොඩි එකක් දාගන්න. ඕක ඉතින් එහෙම මතක තියාගන්න මහලුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඕක නිකන් වැඩ කරන් යදී මතක හිටිනවා ඔය ස්ථාන ටික. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ යොමුකාරක ගුණ ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි ඕතෝ පැරා යොමුකාරක කියලා අපිට එක කාණ්ඩ සෙට් එකක් බලන්න තියෙනවා. ඊළඟට මෙටා යොමුකාරක කියලා තව කාණ්ඩ සෙට් එකක් බලන්න තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මෙටා යොමුකාරක කියලා ඉන්නකො මෙටා යොමුකාරක කියන වචනේ තේරුම තමයි ඒ යම් කිසි කාණ්ඩ ටිකක් කියනවා මෙටා යොමුකාරක කියලා හඳුන්වන මේ කාණ්ඩ කරන්නේ හැම වෙලාවෙම එළියෙන් එන කෙනාව යවන්නේ මෙටා ස්ථානයකට. ඕතෝ පැරා කියන කට්ටිය අර ඒක ඕතෝ පැරා යොමුකාරක කියන කට්ටියට අර නිශ්චිතව මෙයාලා ඕතෝ යනට යවනවා. අනිවාර්යයෙන්ම පැරාදරට යවනවා. එහෙම එකක් නැහැ. ඕන එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පළ 100ක් ගත්තොත් එහෙම ඒකින් යම් කිසි ප්‍රමාණයක් ඕතෝ තැනකට ගිහින් තියෙන්න පුළුවන්. යම් කිසි ප්‍රමාණයක් පැරා තැනකට ගිහින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕතෝ පැරා කියන්නේ යාලට ඕතෝ තැනට යවන්නත් පුළුවන්, පැරා තැනට යවන්නත් පුළුවන්. ඕතෝ පැරා යොමුකාරක කියලා හඳුන්වන කාණ්ඩවලට එළියෙන් සම්බන්ධ වෙන්න කාණ්ඩ ඕතෝ තැන් වලට යවන්නත් පුළුවන්, පැරා තැන් වලට යවන්නත් පුළුවන්. මෙටා යොමුකාරක කියලා හඳුන්වන කාණ්ඩ જાතියට එළියෙන් එන කාණ්ඩ යවන්නේ අනිවාර්යයෙන්ම මෙටා තැනකට විතරයි. අන්න ඒක තමයි ඔය කොටස් දෙකේ තේරුම. ඕතෝ පැරා යොමුකාරකයි මෙටා යොමුකාරකයි කියන්නේ සරල අදහස ඕක. එතකොට ඊළඟට ඔයාලට පුළුවන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ කාණ්ඩයක් මොකක් හරි CH3 කැලලක්, COCH3 කැලලක්, OH කැලලක්, NH2 කැලලක් මොකක් හරි එහෙම කාණ්ඩයක් දැක්කට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ කාණ්ඩයේ ඕතෝ පැරා යොමුකාරකයක්ද මෙටා යොමුකාරකයක්ද කියලා හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිම ලේසි ක්‍රමයක් තියෙනවා මේකට. ඔයාලට බලන්න තියෙන්නේ බෙන්සීන් ඉන්නවනේ බෙන්සීන්ට සම්බන්ධ අදාළ කාණ්ඩය මම කියන්නම් CH3 කැලලක් කියලා. මෙන්න මේ CH3 මන් දිගට ඇඳුත් එහෙමනේ CH3 කැලේ CH බන්ධන තුනක් නේ තියෙන්නේ. මෙන්න මේ බෙන්සීන්ට සම්බන්ධ පරමාණු දිහා බලනවා. මොකක්ම හරි කාණ්ඩයක් ගත්තට පස්සේ මම උදාහරණ කිහිපයක් කරලාත් පෙන්නනවා. බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච පරමාණුව තියෙන්නේ කාබන් පරමාණුවක්නේ. අන්න ඒ පරමාණුවට තියෙන්නේ තනි බන්ධන විතරයි නම් අනිවාර්යෙන්ම මේ ওই කාණ්ඩයේ CH3 කියන කාණ්ඩය ඕතෝ පැරා යොමුකාරකයක් වෙනවා. ඔයා බලන්න තව මොකක් හරි OH කැලක් අරන් බලන්න. බෙන්සීන්ට සම්බන්ධක පරමාණු වෙන්නේ මේ OH කැලක් තියෙනවා නම් බෙන්සීන්ට සම්බන්ධක පරමාණු වෙන්නේ ඔක්සිජන්. එයාට තියෙන්නේ තනි බන්ධන විතරයි. OH බන්ධන කියන්නේ තනි බන්ධනයක්. ඉතින් එහෙනම් ඒක අනිවාර්යෙන්ම ඕතෝ පැරා යොමුකාරකයක්. තව ඔයා බලන්න NH2 කැලක් අරගෙන බෙන්සීන්ට සම්බන්ධක පරමාණුව මොකක්ද? NH2 නම් එහෙමනේ වෙන්නේ. එක සර යුග්මකුත් මෙතන තියෙනවා. ඒව නම් අඳින්නේ අපි සාමාන්‍යයෙන් මේ එක සර පෙන්නන්න ඕනේ. මේ එතින් මොකක්ද තියෙන්නේ? N තමයි සම්බන්ධක පරමාණුව. එයාට තියෙන්නේ තනි බන්ධන විතරයි. එහෙනම් එයත් ඕතෝ පැරා යොමුකාරකයක්. ඊළඟට තව උදාහරණයක් වශයෙන් බලන්න ඔය ඊතර කෑලි එමස් සෙට් වෙන OH නෙමෙයි OCH3 වගේ කෑලි OR කෑලි. ඒ කියන්නේ OCH3 වෙන්න පුළුවන් OCH2 CH3 වෙන්න පුළුවන් ඕන කාබන් දාමයක්. කොහොම හරි දැන් මෙන්න මෙතන ඔක්සිජන් එකට කාබන් දාමයක් නේ. ඒකට තේරුම් ගන්න මේ මෙතනදී සම්බන්ධක පරමාණු වෙන්නේ ඔක්සිජන්. ඉතින් ඔක්සිජන් තියෙන තනි බන්ධන විතරයි.
අර මෙතනින් යා R කැලේ මොනවද තියෙන එක දාලා නැහැ. ඔක්සිජන්ට තියෙන තනි බන්ධන විතරයි. එතකොට මොකද ඔක්සිජන් කියලා අදහස් කරනවා මෙතන සම්බන්ධක පරමාණු. ඔක්සිජන් මේ බෙන්සින් වලයට සම්බන්ධක පරමාණු වලට තියෙන තනි බන්ධන විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මේකත් අනිවාර්යයෙන්ම ඕතොපැරායමුකාරකයක් වෙනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේවා හැලජන් පරමාණුයම හැලජන් පරමාණු කියන්නේ නිකම්ම මොකක් හරි Cl එකක් Br එකක් F එකක් ඕනයක් වෙන්න පුළුවන්. ඉතින් මේක කතා දෙයක් නෑ. ඉතින් සම්බන්ධක පරමාණු Cl උට තියෙන තනි බන්ධන විතරයි. ඉතින් මේ CCl බන්ධනේ විතරයි ඉතින් බන්ධනයකට තියෙන උට තියෙන. ඉතින් ඒකත් ඕතොපැරායමුකාරකයක් තමයි. ඊට ඔන්න මේ වගේ උදාහරණයක් කරන් බලන්න. නිකන් සමහරුන්ට වැටලෙන්න පුළුවන් මේ වගේ NH CO CH3 වගේ එකක්. දැන් දුටු පමණින් කියන්න එපා මේ C ඩබල් බොන්ඩෝ ඩබල් බොන්ඩ් එකක් තියෙනවනේ. එහෙනම් තනි බන්ධන නෙමෙයි තියෙන්නේ ඔක්කොම මේ බහු බන්ධනයකුත් තියෙනවා. එහෙනම් මේක මෙටා කියලා කියන්න එපා. දැන් මම ඒක කිව්වේ නෑ. කියන්නේ ඒවට තේරෙනවද ඉතින් මම කියන්නේ එක සම්බන්ධක පරමාණු වල තනි බන්ධන විතරයි නම් තියෙන්නේ. ඒක ඕතොපැරා කිව්වනම් මම ඊළඟට කියන්නේ මොටායමුකාරක වලදී හඳුනා ගන්න ක්‍රමයේ විදිහට මම කියන්නේ සම්බන්ධක පරමාණු වලට බහු බන්ධන ඩබල් බොන්ඩ් එකක් හරි ට්‍රිපල් බොන්ඩ් එකක් හරි තියෙනවා නම් ඒක මෙටා කියලා තමයි මම කියන්නේ යන්නේ ඉස්සරහට. දැන් මෙතෙන්දි මොකද්ද? මෙතෙන්දි ඩබල් බොන්ඩ් එක තියෙන්නේ කාටද? කාබන් කෙනෙක්ට. ඒක වැඩක් නෑ. මම කිව්වේ බෙන්සින් වලට සම්බන්ධක පරමාණු වලට තියෙන්නේ තනි බන්ධනද කියලා තමයි බලන්න කිව්වේ. ඉතින් මෙතන මම මේක පොඩක් විහිදුවා ලිව්වොත් එහෙනම් මෙතන තියෙන්නේ මොකක්ද? NH එක මම මේ පැත්තෙන් දාලා මෙතෙන්ට ඒක සරයුක්මක් දාන්න පුළුවන්. ඒතර බලන්න ඔහමනේ තියෙන්නේ. ඉතින් මොකද්ද? සම්බන්ධක පරමාණු නයිට්‍රජන්ට තියෙන්නේ තනි බන්ධන විතරමයි. ඊට පස්සේ ඉන්න කාබන්ට මොනවද දාලා නෑ ඒක. හරිද? එතකොට මේකත් ඕතොපැරාම තමයි. මොකද සම්බන්ධක පරමාණුට තියෙන තනි බන්ධන විතරයි. ඔන්න ඔහම තමයි ඔයාලා ඕනම කාණ්ඩයක් දැක්කට පස්සේ ඔයාලට තේරෙන්න ඕනි. එයා ඒ බෙන්සින් වලට සම්බන්ධලා ඉන්න කාණ්ඩයේ ඒ සම්බන්ධක පරමාණු දිහා බලන්න. ඒ පරමාණුවට තියෙන්නේ තනි බන්ධන විතරයි නම් ඒක අනිවාර්යයෙන්ම ඕතොපැරායමුකාරකයක්. ඉතින් මම වාගේ නෝට් එකේ දාගන්න සම්බන්ධක පරමාණුවේ ඒක බන්ධන පමණක් ඇති කාණ්ඩ ඕතොපැරායමුකාරක වේ කියලා වාගේ නෝට් එකේ දාගන්න. ඊට පස්සේ උදාහරණ වශයෙන් උදාහරණ ටික මම කියපු උදාහරණ ටිකත් දාගන්න ඕනි. මෙන්න මේ විදිහට උදාහරණ ටිකක් දාගන්න හිමින් සැරේ බලන්න. ඔය හැම එකේම සම්බන්ධක පරමාණුවට තියෙන්නේ තනි බන්ධන විතරයි. මට ඊට පස්සේ මෙතන ඇත්තටම මේ තව කරුණු දෙකක් කතා කරන්න තියෙනවා. මේ ඕතොපැරායමුකාරක ගැන මට මේ තව කරුණු දෙකක් කතා කරන්න තියෙනවා. නමුත් මම මේ දෙක කතා කරන්නේ මෙටායමුකාරක ටිකක් දීලම තමයි ඊළඟ කාරණා දෙක කතා කරන්න ඉන්නේ. ඒ නිසා ඔයා මෙතන නෝට් එකේ පොඩි ඉඩක් තියාගන්න මෙටායමුකාරක ලියන්න කලින් ඒක මෙටායමුකාරක ලියුණාට පස්සේ පොඩි වාක්‍ය දෙකක් ලියන්න තියෙන්නේ. වාක්‍ය දෙක ඉඩ තියලා ඔයා නෝට් එක හදාගන්න. ඊළඟ මෙටායමුකාරක තමයි අපිට බලන්න තියෙන්නේ. මම ලොකුවට මෙතන කියන්නේ නැහැ. ඔයාලට තේරෙන්න ඕනි අරක කිව්වා වගේමයි සම්බන්ධක පරමාණුවේ බහුබන්ධන තියෙනවනම් එයාලා මෙටායමුකාරක වෙනවා. ඉතින් උදාහරණ ටික තේරුම් ගන්න. CN සයනයිඩ් කැලක් එහෙම තිබ්බොත් එimhe CN කියන්නේ අපි දන්නවා සිත් බන්ධන තමයි තියෙන්නේ C සහ N අතර. ඒතකොට ඒක බහුබන්ධනයක් තියෙන සම්බන්ධක පරමාණු වල ඒක මෙටායමුකාරකයක්. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන කැලි COH හරි COR කැලි හරි තියෙනවනම් C නේ සම්බන්ධක පරමාණු. ඒතකොට C ට ඩබල් බොන්ඩ් එකක් තියෙන නිසා ඒකත් මෙටායමුකාරක වෙන්නේ. ඊට පස්සේ NO2 කැලක් බලන්න N ට ඩබල් බොන්ඩ් එකක් තියෙනවනේ ඔක්සිජන් එක්ක. ඒතකොට ඒකත් මේ මෙටායමුකාරකයක් වෙන්නේ. ඊට පස්සේ කාබොක්සිලික් කැලි C ඩබල් බොන්ඩ් OH එතනත් C ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඒතකොට මොනවාද එතනත් මේ මෙටායමුකාරකයක් වෙන්නේ. ඊට පස්සේ එස්ටර් කැලි COOR කැලිත් ඉතින් සම්බන්ධක පරමාණු ඩබල් බොන්ඩ් එකක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙටායමුකාරක තමයි වෙන්නේ. එතකොට ඔය විදිහට තමයි හරිම ලේසියිනේ මේ ඕතොපැරායමුකාරක මෙටායමුකාරක කියන එක ඔයාලට මොකක් හරි කාණ්ඩයක් ඔයාලට හම්බුනාට පස්සේ ඒ කාණ්ඩය දිහා බලලා ඒ කාණ්ඩයේ සම්බන්ධක මේ බෙන්සීන්ට සම්බන්ධක පරමාණුවට බහුබන්ධන තියෙනවද නැද්ද කියන එක මත ඔයාලට ලේසියෙන්ම එයා මෙටායමුකාරකයක්ද ඕතොපැරායමුකාරක කියලා ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි දැනන් ඉන්න ඕනි මේ ඕතොපැරා මෙටායමුකාරක වගේම සක්‍රියකාරක වික්‍රියකාරක කියන්නේ කවුද කියලාත් ඔය අපිට ඔය කාණ්ඩයක් දිහා දැක්කට පස්සේ දැන් අපි දන්නවා කාණ්ඩයක් දැක්කට පස්සේ ඕතොපැරාද මෙටාද කියලා හිතාගන්න එක මහ දෙයක් නෙමෙයි. ඒක අපි ඉගෙනගෙන ඉවරයි. තව දෙයක් අපි දැනගෙන ඉන්න ඕනි කාණ්ඩයක් දැක්කට පස්සේ ඒක සක්‍රියකාරකයක්ද වික්‍රියකාරකයක්ද කියලා ඔයාලට කියන්නත් පුළුවන් වෙන්න ඕනි. මොකක්ද ඔය සක්‍රියකාරකයා මොකක්ද වික්‍රියකාරකයා කියන අපි තව පොඩ්ඩකින් බලනවා. මුලින්ම මම හඳුනා ගන්න ක්‍රමය දෙනවා. මෙහෙමයි ක්‍රමේ. මම අර ඉඩක් තියන්න කිව්වනේ මේ කොහෙද ඕතොපැරාට ඉඩක් තියන්න කිව්වනේ. අන්න එතන ඔයා ලියන්න ඕන ඊළඟ පොයින්ට් එක තමයි ඕතොපැරායමුකාරක වලින් හැලජන් දැන් මම කියන ඕතොපැරායමුකාරක වලට හැලජනුත් අයිති වුණා. මේ Cl Br iodine කියන ඒ කාණ්ඩත් අයිති වුණා ඕතොපැරායමුකාරක වලට. මගේ පොයින්ට් එක තමයි ඔන්න ඔය ඕතොපැරායමුකාරක වලින් හැලජන් පරමාණු ඇරෙන්න අනිත් සියලුම ඕතොපැරායමුකාරක සක්‍රියකාරක වෙනවා. දැන් මුලින්ම කිසිම අවුලක් ගන්න එපා. සක්‍රියකාරක මොකද්ද වික්‍රියකාරක කියන්නේ මොකද්ද කියලා තේරුම් නැති වුණාට අවුලක් නැහැ. ඒක මම තව විනාඩියෙන් කියනවා. ඊට කලින් මම අර ක්‍රමයේ දීලා තමයි පැහැදිලි කිරීමට යන්නේ. එතකොට මම මොකද්ද කිව්වේ? හැලජන හැර මම පොයින්ට් එක ලියලාම ඉන්නම්. හැලජන හැර අනෙකුත් හැලජන කියන්නේ මෙන්න මේ කට්ටිය. හැලජන ඇරෙන්න අනෙකුත් සියලුම ඕතොපැරා මේ අනිත් මම ලියලා තියෙන උදාහරණ සෙට් එක ලියලා තියෙන අනිත් හැම ඕතොපැරායමුකාරකයක්ම මෙතන මම ලියලා තියෙන ඒවා වේවා ලියලා නැති ඒවා වේවා ඒ කියන්නේ සම්බන්ධක පරමාණුවට තනි බන්ධන
විතරක් තියෙන ඕතෝපරායමු කාරක අනිත් සියල්ලම හැලජන ඇරෙන්න හැමෝම සක්‍රිය කාරක වෙනවා. ඒක තමයි ප්‍රධානම පොයින්ට් එක. එතකොට මම ඔතන හැලජන හැර කියලා කිව්වනේ. එතකොට එන හැලජන මොකටද වැටෙන්නේ කියලානේ අනිත් ප්‍රශ්නේ වෙන්නේ. හැලජන වික්‍රියකාරී. ඉතින් ඒක තේරෙන්න බෑනේ. හැලජන හැර අනිත් ඔක්කොම සක්‍රියකාරක නම් හැලජන ඉතින් වික්‍රිය නිසානේ මම ඔහොම කියන්නේ නැත්තේ. හැලජන වික්‍රියකාරක වෙනවා. ඊළඟට අපි මෙටායමුකාරකවල අමතර පොයින්ට් එකට යනවා. මෙතන පොයින්ට් එක තමයි කිසිම අර හැර කතාවක් එන්නේ නැහැ. සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක වේ. දැන් අතෙන්දී මොකද්ද මම ලියුව පොයින්ට් එක මට සියලුම ඕතෝපරායමුකාරක කියලා කියා ගන්න බැරි වුණා. මොකද හැලජන ඕතෝපරායමුකාරක වෙන හැලජන වික්‍රියකාරක උනේ. හැබැයි බහුතරයක් වාට තේරෙනවා හැලජන හැරෙන අනිත් ඔක්කොම ඕතෝපරායමුකාරක සක්‍රියකාරකයි උනේ. මට මෙතන කිසිම අවුලක් නැහැ. 100%ක්ම සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක වෙනවා කියලා ලියන්න පුළුවන්. ඒතර ඔයාලා හරියට මේ ටික අවබෝධ කරගන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තට පරිවර්තන වෙදී වැදගත් වෙන්නේ ඔයාලට කාණ්ඩයක් දිහා දැක්කට පස්සේ ඒක මෙටායමුකාරකයක්ද ඕතෝපරායමුකාරකයක්ද කියලා කියන එක විතරයි ඇත්තටම පරිවර්තනයේදී වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට සරල ක්‍රමෙන් ලේසියෙන් මේක හොයාගන්න පුළුවන් ඕතෝපරාද මෙටාද කියලා. නමුත් MCQ වලදී එහෙම ඔය සක්‍රියකාරකද වික්‍රියකාරකද කියන කතාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් තාමත් මම අරක කියන්නේ සක්‍රියකාරක කියන්නේ මොනවටද වික්‍රියකාරක කියන්නේ අරකේ අදහස මොකද්ද මේ සක්‍රිය කරන්නේ මොකද්ද වික්‍රිය කරන්නේ කියන අදහස මම තව පොඩ්ඩකට පමා කරලා ඔයාට හරියට මේ අදහස ඔලුවට ගියාද කියලා පොඩ්ඩක් තව වාක්‍ය කීපයකින් තේරුම් කරවන්නයි හදන්නේ. ඔයා පොඩ්ඩක් දැන් මම මේ කියන වාක්‍ය හරිද වැරදිද කියලා ඔයාගේ ඔළුවෙන් හිතන්න. දැන් මම අහනවා හරිම සරල වාක්‍ය ටිකක් මම ලිව්වා වගේම වාක්‍ය ටිකක් තමයි අහන්න තියෙන්නේ. මම ලිව්වා සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක කියලා නම් ලිව්වා. මම අහනවා සියලුම වික්‍රියකාරක මෙටායමුකාරකද? හිතලා බලන්න. සියලුම වික්‍රියකාරක මෙටායමුකාරකද? සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක තමයි. මම ඒක ලියලාම දිනවනේ. සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක තමයි. නමුත් ඔයාලට තේරෙන්න ඕනේ සියලුම වික්‍රියකාරක මෙටායමුකාරක නෙමෙයි. මොකද වික්‍රියකාරක බහුතරයක් මෙටායමුකාරක තමයි. නමුත් වික්‍රියකාරක වෙන හැලජන පරමාණු මොනවාද? මෙටායමුකාරක නෙමෙයි ඕතෝපරායමුකාරක. අන්න ඒ අයිඩියා එක ඔයා තියාගන්න. ඊළඟට මම අහනවා සියලුම ඕතෝපරායමුකාරක සක්‍රියකාරකද? ඒකත් ඔයාලට තේරුන්නේ වැරදි කියලා. මොකද හැලජන කියලා කට්ටියක් ඉන්නවා. හැලජන කට්ටියත් ඕතෝපරා තමයි. නමුත් එයාලා සක්‍රියකාරක නෙමෙයි. එයාලා වික්‍රියකාරක. හරිද? එතකොට සියලුම සක්‍රියකාරක ඕතෝපරායමුකාරකද? අන්න ඒක හරි. සියලුම සක්‍රියකාරක ඕතෝපරා තමයි. ඒක ඔයාලට ටිකක් හිතුවොත් තේරෙයි. හැලජන ඇරෙන්න අනිත් ඔක්කොම ඕතෝපරායමුකාරක සක්‍රියකාරක කියලා කිව්වේ. හැලජන වික්‍රියකාරක කියලා කිව්වේ සහ සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක කියලා කිව්වා. ඉතින් ඔය වාක්‍ය තුන දිහා බැලුවට පස්සේ ඔයාලට තේරෙන්න ඕනි කොහේ හරි ඔයා සක්‍රියකාරයක් දැක්කොත් ඒක අනිවාර්යයෙන්ම ඕතෝපරා තමයි කියලා ඉතින් ඔයාලට තේරෙන්නේ නැති. ඔයාගේ නෝට් එකේ මෙන්න මේ වාක්‍ය දෙකත් අමතරව දාගන්න එකම අදහස තමයි. ඉතින් සියලුම සක්‍රියකාරක ඔය MCQ points වශයෙන් එන්න පුළුවන් සත්‍ය අසත්‍ය වේ සහ ඕනම තැනක එන්න පුළුවන්. ඉතින් මේ ඔය අදහස තියෙනේම හරියට මේ අදහස ඔලුවට දාගන්න. සියලුම සක්‍රියකාරක ඕතෝපරායමුකාරක වේ. ඒක මම කලින් කිව්වා සියලුම සක්‍රියකාරක ඕතෝපරායමුකාරක වෙනවා. හැබැයි ඔය අනිත් පැත්ත හරියන්නේ නැහැ. සියලුම ඕතෝපරායමුකාරක සක්‍රියකාරක නෙමෙයි. මොකද ඕතෝපරායමුකාරක වෙන හැලජන පරමාණු වික්‍රියකාරක වෙනවා. ඒතර මේ লীලා තියෙන පැත්තට හරිය අනිත් පැත්තට හරියන්නේ නැහැ. ඊළඟ දෙවෙනි පොයින්ට් එක සියලුම මෙටායමුකාරක වික්‍රියක කියලා මම ඔය කලිනුත් ලියලා දිනවා. අර මෙටායමුකාරක නෝට් එකේත් ලිව්වා. හැබැයි අනිත් පැත්තට සියලුම වික්‍රියකාරක මෙටායමුකාරක වෙන්නේ නැහැ. මොකද වික්‍රියකාරක වෙන හැලජන පරමාණු මෙටා නෙමෙයි ඕතෝපරා. මේකනේ හොඳට ඔළුවේ තියාගන්න. දැන් අපිට මේ අර හේතු ටික තමයි පොඩ්ඩක් බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇයි මේ දැන් බහුතරයක් වාට තේරෙනවා බහුතරයක් මොනවාද සක්‍රියකාරක තමයි ඕතෝපරායමුකාරක වෙලා තියෙන. අර ඕතෝපරායමුකාරක කිව්ව ගමන් අපිට නිකන් මතක් වෙන්නේ සක්‍රියකාරකනේ. මොකද වික්‍රියකාරක වෙලා ඕතෝපරායමුකාරක ගුණ දක්වන්නේ එක කාණ්ඩයක් විතරයි. අර හැලජන පරමාණු විතරයි. සාමාන්‍ය වික්‍රියකාරකයක් නම් හැමෝම වගේ මෙටායමුකාරක තමයි. මම කිව්වා සියලුම මෙටායමුකාරක වික්‍රියකාරක කිව්වා. බහුතරයක් ඕතෝපරායමුකාරක සක්‍රියකාරකම තමයි. ඒතර අපි දැන් මුලින් බලන්න අර විශේෂ අවස්ථා නෙමෙයි. විශේෂ අවස්ථාව මොකද්ද? වික්‍රියකාරකයක් වෙච්ච හැලජන පරමාණු ඕතෝ වෙලා තියෙනවා. නමුත් ඒක නෙමෙයිනේ සාමාන්‍ය දේ. අපි මුලින්ම සාමාන්‍ය දේ බලලා ඉමු. ඒකට විශේෂ දෙයට ඇත්තටම මහලුකුට අපි හේතු කතා කරන්නේත් නෑ. අපි නිකන් පොඩක් කතා කරලා බලමු. මේකටත් මුලින්ම අපි කොහොමද කතා කරන්න ඕනේ? ඔයාලට පේනවා සම්බන්ධයක් වික්‍රීය නම් මෙටා සක්‍රීය නම් ඕතෝපරා වගේ අදහසක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් සක්‍රීය නම් ඕතෝපරා කියන එක අනිවාර්යයෙන්ම හැමතැනටම හරි. නමුත් අර වික්‍රීය නම් මෙටාම නෙමෙයි. වික්‍රීය වෙච්ච හැලජන කට්ටිය ඕතෝපරා තමයි. නමුත් ඒක විශේෂ අවස්ථාවක්. අපි ඒක පස්සේ බලමු. මම මෙතන මුලින්ම තේරුම් කරන්න යන්නේ කොහොමද වික්‍රීය කට්ටිය ගොඩක්ම මෙටා ලක්ෂණ දක්වන්නේ සහ කොහොමද සක්‍රීය කට්ටිය ගොඩක්ම නෙමෙයි හැම වෙලාවෙම ඕතෝපරා ලක්ෂණ දක්වන්නේ. ඇයි කියන එක තමයි මම මුලින්ම මෙතෙන්දි කියා දෙන්න යන්නේ. මම මේකට මුලින්ම ගන්නම් අපේ සක්‍රීය කට්ටියගෙන් උදාහරණයක් ගන්න. මම මෙතෙන්දී අර කෙකුලේ view එක තමයි use කරන්නේ මේ
මේ වැඩේ කියා දෙන්න. මොකද අර මැදට බෝලේ දාගෙන මේ වැඩේ කියා දෙන්න අමාරුයි. ඒ කියන්නේ මෙතෙන් අපිට අර බෙන්සීන්ගේ සම්ප්‍රයුක්ත ව්‍යුව කතාවකට පොඩ්ඩක් යන්න වෙනවා. මේ ඉතින් සම්ප්‍රයුක්ත ව්‍යුව අඳින්න බෑ අපිට. මේ බෙන්සීන්ගේ අර නෝමල් ඇත්තම ව්‍යුවේ සම්ප්‍රයුක්ත මුහුමනේ අපි ඔය මේ බෙන්සීන් වලේ මැද්දට බෝලේ දාලා අඳින්නේ සම්ප්‍රයුක්ත මුහුම කියන එක. එකෙන් පැහැදිලි ගන්න අමාරුයි අපිට යාන්ත්‍රණය එහෙම අදිද්දී වට තේරෙයි. අපි හැම වෙලාවෙම කෙකුලේ ව්‍යුවේ කියන එක තමයි කෙකුලේ ව්‍යුව කියලා කියන්නේ මේ එක කාබන් පරමාණු මේ එකක් අර එකක් මෙන්න මේ ඩබල් බොන්ඩ් මේ දාලා අඳින ව්‍යුව එකට තමයි අපි කෙකුලේ ව්‍යුව කියලා කියන්නේ. ඔය නම් ගැන එච්චර හිතන්න එපා. ඔයා බෙන්සින් ගැන අයිඩියා එකක් ඇත්තෙම නැති ලොකු අයිඩියා එකක් ඇත්තෙම නැත්නම් නිකන් හිතා ගන්න බෙන්සින් තියෙන්නේ බෙන්සින් කියන්නේ ඇත්තටම නිකන් මෙන්න මේම සම්ප්‍රයුක්ත ව්‍යුව දෙකක සම්ප්‍රයුක්ත මුහුමක් තමයි මේ මොකද්ද බෙන්සින් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඔයාට මොකද දැන් මෙතන ඔයාට පේනවනේ මම මෙතනින් ඩබල් බොන්ඩ් එක දාලා ඊට පස්සේ ඊළඟ එකේ ඩබල් බොන්ඩ් එක නෑ. එහෙම තියෙන්න බෑනේ. බන්ධන පහක් වෙනවා. ඒතකොට මේ කාබන්ට බන්ධන පහක් වෙනවා. මෙතනින් මම ඩබල් බොන්ඩ් එකක් දැම්මොත් එහෙම එකක් කර එකක් ඩබල් බොන්ඩ් දානවා මේ වක්‍රේ පුරා චක්‍රේ පුරාවට. ඒතකොට ඊළඟ එකේදී මම අනිත් සම්ප්‍රයුක්ත ව්‍යුව වෙන්නේ මෙන්න මේ අර ඒ කලින් දාපු තැන් වල නෙමෙයි අනිත් තැන් වලට ඩබල් බොන්ඩ් දාන්න යනවා. ඉතින් ඔන්න ඔහම එකක් තමයි මේ අර කෙකුලේ කියන විද්‍යාඥයන් යෝජනා කරලා තින්නේ. මෙන්න මෙහෙම ව්‍යුහයක් තමයි බෙන්සීන්ට ඇත්තේ කියලා තමයි කෙකුලේ කියන විද්‍යාඥයන් යෝජනා කරලා තින්නේ. ඔක පස්සේ තමයි අනාවරණය වෙලා තියෙන්නේ. එහෙම එකක් කර එකක් ඩබල් බොන්ඩ් නැහැ. අර ඕකේ ඔය ඔක්කොම ඩබල් බොන්ඩ් වල තියෙන ඉලෙක්ට්‍රෝන 6ම මේ චක්‍රීයව විස්තනගත වෙලා මේ නිකන් බලල්ලක් විදිහට තමයි ඒ ටික තියෙන්නේ. ඒවා පස්සේ බලමු මේ වැඩක් නෑ අතලකුවට මේ කොහමද අපි දැන් ආසන්නව ඉතින් හරි මේ මොනවාද බෙන්සීන් කියන එකට මේ ආසන්නව අපි මේ කෙකුලේ ව්‍යුවයත් යූස් කරනවා. ඉතින් අවුලක් නැහැ. ඉතින් මම මේ පැහැදිලි කිරීමට කෙකුලේ ව්‍යුවය තමයි යූස් කරන්නේ. එතකොට මම මුලින්ම උදාහරණයක් වශයෙන් ගන්නවා ඔය CH3 කැලලක් මම කිව්වනේ මොනවද ඕතොපැරා කියලා. ඒ කියන්නේ අපේ තර්කයෙන් ගත්තොත් එහෙම සම්බන්ධක පරමාණු කාබන් එයාට තියෙන තනි බන්ධන විතරයි යන්නේ. යා ඕතොපැරා යොමුකාරකයක් සහ ඕතොපැරා යොමුකාරක හැම එකම වගේ සක්‍රීය කාරක තමයි අර හැලජන පරමාණු වෙරෙන්න. ඉතින් මොකද්ද මේ සක්‍රීය කාරකයක් කියලා කියන්නේ? අපි මේ ඔන්න ඔය බෙන්සීන්ට CH3 කැලලක් සෙට්ලා තියෙන සංයෝගයේ සම්ප්‍රයුක්ත ටිකක් ඇඳුත් එහෙම තේරුම් ගන්න ඔය සම්ප්‍රයුක්ත වඳින කලින් ඔය CH3 කැලි කියන්නේ මම කලිනුත් කියලා ඇති ප්‍රබල ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩය. ඒ කියන්නේ මේ CH බන්ධන වලදී ඉලෙක්ට්‍රෝන ටික කාබන්ගේ විදුලිතතාව වැඩි නිසා කාබන් ගාවට ගොඩක් මේ ලං වෙලානේ තියෙන්නේ. ඔය ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන තුනේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ම කාබන් ගාවට ගොඩක් ලං වෙලා ලොකු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ඇති වෙලා ඔතන මාර අර ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණයක් ඇති වෙන්න පුළුවන් මේ මොනවද කියන්නේ මේ මෙතනින් අනිත් ඉලෙක්ට්‍රෝන වලට මේ වටේ පිටේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලට ලොකු ඉලෙක්ට්‍රෝන විකර්ෂණයක් ඇති වෙන්න පුළුවන් මෙතන තියෙන අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වය නිසා. ඉතින් ඔන්න ඔය CH3 කැලේ තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වයෙන් ඇති වෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය මෙන්න මේ ළඟම ඉන්න මෙන්න මේ වලේ ඉන්න මෙන්න මෙතන ඉන්න මේ ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වලට දැනෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ? ඔන්න ඔය ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ටික ඔතන ඉන්න බැරුව මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ දරා ගන්න බැරුව මේක කැඩෙනවා. ඒක කැඩෙනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙතන මුල්ලේ ඉන්න කාබන්ට ප්‍රදානය කරලා ඔය බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මේ ඒ කාබන්ට එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙලා මයිනස් එකක් එනවා. මට ඔය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය ඕනනම් මෙහෙම මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කාබන්ට දීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍ය සම්ප්‍රයුක්ත ව්‍යුවලියක්දී ඊතලා දාන්නේ නැහැ. දැන් මත් ඉතින් කමක් නැහැ. නට සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. මම තේරුම් ගන්න ඕන නිසා වෙලාවට එහෙම ඉලෙක්ට්‍රෝන මේ සංක්‍රමණයක් දාලා පෙන්නන්නම්. ඔන්න ඔය විදිහට ඔය ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ටික අර කාබන්ට ප්‍රදානය වෙලා මයිනස් එකක් ඒ කාබන්ට එනවා. එතකොට තේරුම් ගන්න මේ මෙතන මෙන්න මේ කාබන්ට ප්ලස් එකක් එන්න ඕනේ නේද? ඒ කියන්නේ මේ කාබන්ට දැන් තියෙන්නේ බලන්න ඊටු ටික මෙහෙම තියෙනවා. මේ ෆයි බන්ධනේ එහෙමම තියෙනවා. අවුලක් නෑ. මෙතන තේරුම් ගන්න මේ කාබන්ට දැන් බන්ධන 3යිනේ තියෙන්නේ. කලින් අර ෆයි බොන්ඩේ තිබ්බ නිසා බන්ධන 4යි ආරෝපණයක් ආවේ නෑ. දැන් ප්ලස් එකක් එන්න ඕනි. මොකද මෙතන දැන් අර H එක නෑ. අපි අර හංගලා අඳින H එක අනිත් හැමතැනම තියෙනවා. අනිත් හැම මුල්ලු පහේම H එක තියෙනවා. මෙතන CH3 එක ඇවිල්ලා තියෙන්නේ මේ H එක අයින් කරගෙන. ඒ නිසා මේ මොනවද එතන බන්ධන 3යි තියෙන්නේ කාබන්ට. එයාට ප්ලස් එකක් තමයි සෙට් වෙන්නේ. ඔන්නම් මෙතනක් බලන්න මේ කාබන්ට මයිනස් එකක් ආවේ. ඇයි? මේ කාබන්ට දැන් තියෙනවා මේ කාබන් වටේ බාන ඉලෙක්ට්‍රෝන පහක්ම තියෙනවා. ඒ කියන්නේ ඔයා බලන්න බන්ධන ගත්තොත් එහෙම මේ දෙපැත්තේ මෙන්න මේ බන්ධන දෙක එතනින් බන්ධන දෙකයි. ඊට පස්සේ H එකක් අපි මුකුත් අයින් වුන්නේ නැහැ. එතන අර හංගලා තිබ්බ H එක කොහොමද තියෙනවා එතන. එයා අයින් වෙලා තිබ්බේ නැහැ. මේ මොකක් හරි කාණ්ඩයක් සෙට් වුණොත් තමයි H එක අයින් වෙන්නේ. ඒතර H එකත් එහෙමම දිනවා. ඒතර එතනින් H එකයි මෙතන දැන් කාබන් අතර බන්ධන දෙකයි. එතනින්ම බන්ධන තුනක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන තුනක් යාගේ වටේ තියෙනවා. අමතරව දැන් මේ ෆයි බොන්ඩ් එකේ තිබි ඉලෙක්ට්‍රෝන දෙකත් ඒ කාබන්ටම ඇවිල්ලා අන්න. ඒතර ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවානේ මේ කාබන් වටේ. අන්න ඒකයි යට මයිනස් එකක් ආවේ. හරිද? මම මේ ටික පැහැදිලි කරවන්නේ උඩක් අර මේ අවබෝධය නැතුව තමයි නිකම්ම කටපාඩම් කිරීමක් කරන්නේ ඔය ටික. පොඩක් තේරුම් ගත්තාම ඉතින් පොඩි රසයක් තියෙනවා මේක MCQ වලට එහෙම මාර්ලේසින් ඔය මේ සම්බන්ධ MCQ කරගන්න පුළුවන් මේ අවබෝධය වට තියෙනවා නම්. ඊට පස්සේ මම ඊළඟට සම්ප්‍රයුක්ත වලට යනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද මේ මයිනස් එක තියාගන්න බැරුව කාබන් නේ මෙච්චර මයිනස් තියාගන්න ආසාවක් නැහැනේ. ඒ කාබන් ඔය ඉලෙක්ට්‍රෝන යුග්මය ප්‍රදානය කරනවා එයාගේ ඊළඟට ඉන්න කාබන් අතර ඩබල් බොන්ඩ් එකක් හදාගන්න
මේ ඉලෙක්ට්‍රෝන ටික ප්‍රදානය කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන ඩබල් බොන්ඩ් එක එනවා. නමුත් දැන් එතකොට මේ ඩබල් බොන්ඩ් එක තවදුරටත් මෙතන තියාගන්න බෑ. මොකද එතකොට මේ කාබන්ට බන්ධන 5ක් එනවා. ඒ නිසා මේ බන්ධනය කැඩලා මේකට අනිත් එකාට මයිනස් එකක් එනවා. ඊට පස්සේ ඉතුරු ටික මම ඇන්දොත් එහෙනම් මෙතන CH3 එක කවුලක් නැහැ. ඉතින් ඒක හැමම තියෙනවා. ඊට පස්සේ දැන් නම් ඔයාලට පැටර්න් එක තේරෙන්න ඕනි. ඊළඟ එකේදී මොකද්ද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ටික අර කලින් වගේම මේ මෙතෙන්ට දෙනවා 5 බොන්ඩ් එකක් හදාගන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ආයිමත් අර 5 බොන්ඩ් එක ගැලවිලා මෙතෙන්ට මයිනස් එක යනවා. මෙතන CH3 ගමන මම ප්ලස් එක දාන්න බැරුණා. මෙතන ප්ලස් එක තියෙනවා. මොකද දැන් ඔයාලා තේරුම් ගන්නකො මේ බෙන්සීන් වලට මුලින් කිසිම මේ ආරෝපණයක් තිබෙන්නේ නැහැ. එතකොට මේ සම්ප්‍රයුක්ත වීව් වලත් ආරෝපණයක් තියෙන බෑ. මේ මයිනස් එකට ප්ලස් එක ඇවිල්ලා ගිහලා උදාසීනතාවය හැමම ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට මෙතන ඩබල් බොන්ඩ් එක එනවා. එතකොට මෙතන තිබ්බ 5 බොන්ඩ් එකට කිසි අවුලක් නැහැ. ඒක හැමම දිනවා. මෙතන ප්ලස් එකත් හැමම තියෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට ප්‍රදානය වෙලා අර ප්ලස් එක නැති කරනවා දැන්. මොකද එතකොට ඒ ප්ලස් එක තියෙන කාබන්ට බන්ධන 4 සම්පූර්ණ වෙනවා. ඒතර ප්ලස් එක නැති වෙනවා. ඒතර නිකම්ම ආයිමත් CH3 එක මෙහෙම තියෙනවා. ඊටු ටික ලස්සනට තියෙනවා. ඉතින් දැන් මයිනස් ප්ලස් කාටවත් ආරෝපණ නැහැ ඊළඟ එකේදී බලන්න. මෙන්න මෙතන අපිට පළවෙනියටම තිබ්බ බෙන්සින් වලේ බන්ධන ටික තිබ්බ දැනට එහෙම් පිටින්ම වෙනස් වුණා නේද? මෙතන අන්තිම සංයෝගී බන්ධන ටික තියෙන්නේ වෙනමම තැන් තුනක. අන්න ඒක තමයි. ඒතර ඒකත් සම්ප්‍රයුක්ත වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒතර ඔයාලට තේරෙනවද මෙන්න මේ ඒකාදේශී ඇරොමැටික සංයෝගයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනකදී ඔයාට පේනවා මෙන්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනේදීම බෙන්සීන් වලයේ හොඳට බලන්න මොන ස්ථාන වලටද මේ මයිනස් එකද මම මෙතන දැන් ඔයාලා දාගන්න නම් මේක ඊතලත් එක්කම නෝට් එකක දාගන්න මම දැන් ඊතල ටික මකන්න යනවා මොකද ඒක තමයි ලස්සන මේක පැහැදිලි වෙලා අපිට ඔය ඕතෝ පැරාසින් එක හරියට පෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඊතල තියෙද්දි බදයක් වෙනවා ඒ නිසා ඔයාලා ඕන්නම් ඕක දාගෙන තියාගන්න මේ මම දැන් මේක මකනවා ඊතල ටික මකනවා හොඳට බලන්න මෙතන මයිනස් එක සම්ප්‍රයුක්ත වලදී සෙට් වෙන්නේ කොයි තැන් වලද බලන්න මේ ඕතෝ ස්ථානයක් ඊට මෙතන බලන්න පැරා ස්ථානයක් අයිම මෙතන ඕතෝ ස්ථානයකට අර බලන්න මයිනස් එක කොයි වෙලාවටත් මෙටා තැනකට සෙට් වෙලා නැහැ නේද කිසිම සම්ප්‍රයුක්ත ව්‍යුහයකදී මොනවද මෙටා ස්ථානයකට මයිනස් එකක් වෙලා නැහැ අන්න ඕක තමයි මෙතන සීන් එක මම කිව්වා සක්‍රීය කාරක ඔක්කොම ඕතෝ පැරායමු කාරක වෙනවා ඕකට හේතුව තමයි ඔය බලන්න සක්‍රීය කාරක වලදී සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී එයාලගේ ඕතෝ පැරා තැන් වලට මයිනස් එනවා එතකොට තේරුම් ගන්න ඇයි ඉතින් මයිනස් ආවා කියලා මොකද ඔයාලට දැන් ප්‍රශ්නයක් කරනවා ඇයි මයිනස් ආවා කියලා ඇයි ඉතින් ඕතෝ පැරාතෙන් වලට අර එළියෙන් එන කාණ්ඩ සෙට් වෙන්නේ මොකද ඔයා තේරුම් ගන්න බෙන්සින් වලකට හැම වෙලාවෙම සෙට් වෙන්නේ ධනාරෝපිත ප්‍රභේද එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌනතාවක් සහිත ඉලෙක්ට්‍රෝන වලට ආසාවෙන් ඉන්න කට්ටිය තමයි අපි කියනවා ඉලෙක්ට්‍රොෆයිල් කියලා. ඔය යාන්ත්‍රණ වල තමයි ඉලෙක්ට්‍රොෆයිල් නියුක්ලියෝෆයිල් ගොඩක්ම අපිට හම්බෙන්නේ. නමුත් නිකන් තේරුම් ගන්න ධනාරෝපිත ප්‍රභේද තමයි ඉලෙක්ට්‍රොෆයිල් නම නැතුව හරි හිතා ගන්නකො මේ බෙන්සින් වල කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රෝන වලින් සාරවත් වෙච්ච තැනක්. ඉතින් අර එතෙන්ට එන්නේ එයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා එන්නේ ඍණාරෝපිතයි නෙමෙයි ධනාරෝපිත කට්ටිය තමයි එන්නේ. ඔය NO2+ ලා CH3+ ලා Cl+ ලා අර විදිහට ඒ විදිහට ධනාරෝපිත ප්‍රභේද තමයි හැම වෙලාවෙම සෙට් වෙන්න බලාගෙන එන්නේ. ඉතින් අර ධනාරෝපිත කට්ටිය ආස ඍණාරෝපිතයන් වලට ඉතින් ඔහොම සම්ප්‍රයුක්ත වලදී මයිනස් තැන් තියනවා කියන්නේ එයාලා අනිවාර්යෙන්ම සෙට් වෙන්න කැමැත්තක් දක්වන එක. දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ අපි මනක්කල්පිත කියන්නේ මනක්කල්පිත දෙයක් තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ. ඉතින් අපි අදහස ගන්න ඕනි දේ තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී ඒ තැන් වලට මයිනස් තියනවා කියන්නේ. අපි බෙන්සීන්ගේ මේ සංයෝගයේ ඇත්ත ව්‍යුහය ගත්තොත් එහෙම මේ බෙන්සීන්ගේ මෙන්න මේ CH3 තියෙන මේ සංයෝගය ගත්තොත් එහෙම මේකේ සම්ප්‍රයුක්ත මුහුමේ දෙකනේ ඇත්තරම තියෙන්න ඕනි සංයෝගයේදී අර ඕතෝ පැරා තැන් වලට ඩෙල්ටා මයිනස් එකක් අර භාගික ඍණාරෝපණයක් තියෙනවා කියන අදහස තමයි ඔයා ගන්න ඕනි මේ සම්ප්‍රයුක්ත වලදී මයිනස් එනවා කියන එකෙන් සම්ප්‍රයුක්ත වලදී මයිනස් තියනයි කියන්නේ එයාගේ ඇත්තම ව්‍යුහයේදී ওই තැන් වලට භාගික ඍණාරෝපණ තියෙනවා ඇති අන්න ඒ නිසා මොකක්ද වෙන්නේ අර එළියෙන් එන ධනාරෝපිත ප්‍රභේද මෙන්න මේ භාගික ඍණාරෝපණයක් තියෙන ඕතෝ පැරා තැන් වල තමයි සෙට් වෙන්න නැඹුරුතාවක් දක්වන්නේ දැන් ඔය ගත්තේ CH3 කියන ඇල්කයිල් කාණ්ඩයක් කියන සක්‍රීය කාරකනේ මම ගත්තේ මේ සක්‍රීය කාරක වලින් ඇල්කයිල් කාණ්ඩ කියන වර්ගය තමයි මම මෙතෙන්දී අදලා පෙන්නුවේ මේ සම්ප්‍රයුක්ත වලදී මයිනස් වෙනවා කියලා. ඕකම දැන් පොඩ්ඩක් වෙනස් වෙනවා අඳින විදිය මේ මොනවද කියන්නේ මහලුකු වෙනසක් නෙමෙයි. අර දැන් එකසර සම්බන්ධක පරමාණු එකසර යුක්ම තියෙද්දි සම්ප්‍රයුක්ත අඳින විදියත් පොඩ්ඩක් බලලා ඉමු. ඒක වැදගත් වෙනවා ඔයාලට ඉස්සරහට. දැන් මම මෙතන කියන්න උත්සාහ කරන්නේ සක්‍රීය කාරක වර්ග දෙකක් ඔයාලට දකින්න නැති. ඒ කියන්නේ සමහර සක්‍රීය කාරක වලදී සම්බන්ධක පරමාණු වලට එකසර යුග්ම නැහැ. දැන් මේ වගේ ඇල්කයිල් කාණ්ඩ සෙට් වුණොත් එහෙම මොනවද සම්බන්ධක පරමාණු වලට එකසර යුග්ම නැහැනේ. නමුත් ගොඩක් සක්‍රීය කාරක වලදී ඔයා දකින්න නැති. මම ඔයාලට පෙන්නොත් එහෙම උදාහරණ ටික අපේ සක්‍රීය කාරක වල උදාහරණ ටික ගත්තොත් එහෙම බලන්න මේ මෙතන දැන් මේකේ වුණත් හැලජන් පරමාණු වුණත් අපි සාමාන්‍යයෙන් ඒක කතා කරන්නේ නැහැ. මොකද ඒක පොඩ්ඩක් විශේෂයි කියවනේ. ඒකේ වුණත් ඉතින් කොහමද ඒක ඕතෝ පැරා ඒකෙත් එකසර තියෙනවනේ මේ මම ඇන්දින නැති වුණාට ඔයා දන්නවනේ මේ හැලජන් පරමාණු එකසර තියෙනවා. ඊට පස්සේ OH කාණ්ඩයක් ඇතුලේ මෙතනත් එකසර යුග්ම දෙකක්ම තියෙනවා. මෙතනත් OR කියලා එකතුනේ මෙතනත්
ඔක්සිජන් මත එක සැර තියෙනවා, NH2 කැලෙත් එක සැර තියෙනවා, මෙතන NH කැලෙත් එක සැර තියෙනවා, ඊට පස්සේ CH3 CH2 අන්න ඇල්කයිල් කාණ්ඩ වලින් තමයි එක සැර නැත්තේ. ඉතින් බහුතරයක් ඕතෝපැරා යොමුකාරක වලදී එක සැර තියෙනවා. ඉතින් මම පේනවා නම් එක සැර තියෙද්දි කොහොමද සම්ප්‍රයුක්තිය වඳින්නේ කියලා. මේ වගේම තමයි ඉතින් පොඩි වෙනසක් තියෙන්නේ, පටන් ගන්න තැන වෙනසක් තියෙන්නේ. ඒක මම හිතුවත් මම ගන්නම් OH වගේ එකක් ගන්න. මේ ෆිනෝල් කැලල. ඔව් මෙන්න මෙහෙමනේ වෙන්නේ. OH කැලලක දිනවා අපිට එක සැර යුග්ම දෙකක් වෙනවානේ. මේ වගේ එකදී වෙන්නේ මෙන්න මේ එකසර යුග්මයම කෙලින්ම බෙන්සින් වලයකට දායක වෙන්නයි යන්නේ. ඒ කියන්නේ අතෙන්දී මොකක්ද උනේ? විකර්ෂණයක් ඇතිවීමෙන් අර ෆයි බන්ධනයේ කැඩීමක් නිසිද්ධ වුනේ විකර්ෂණයකින්. මෙතෙන්දී මොකක්ද වෙන්නේ? එකසර තියෙන නිසා එකසර යුග්මය කෙලින්ම ප්‍රදානය කරගන්නවා බෙන්සින් වලයට. ඒ කියන්නේ මුලින්ම වෙන්නේ මේ එකසර යුග්මයක් මම ඇඳලා තියෙන විදිහටම එකසර යුග්මයක් ඔක්සිජන් අර එයාත් එක්ක සම්බන්ධලා ඉන්න කාබන්ට ප්‍රදානය කරමින් එයාත් එක්ක ඩබල් බොන්ඩ් එකක් හදා ගන්නවා පළවෙනි සම්ප්‍රයුක්ත ව්‍යුහයේදී. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. ඒතර දැන් එකසර යුග්මයක් තියෙනවා තව එකක්. මෙයාට ප්ලස් එකක් එනවා. වටේ බලන්න පහයින් ඉන්නේ මේ ඔක්සිජන් වටේ ඉලෙක්ට්‍රෝන පහයි ඉන්නේ. එකයි දෙනවා. ඔය පහයි. එතකොට මේ ඒතර යාට ප්ලස් එකක් එනවා. මේ කාබන්ට මුකුත් ආරෝපණයක් එන්නේ නැහැ. මොකද දැන් මෙතන ඩබල් බොන්ඩ් එක තියාගන්න බෑ. මේ ෆයි බොන්ඩ් එක තියාගන්න බෑ. මේ අවස්ථාවෙත් දැන් මෙතන මේ කාබන්ට බන්ධන පහක් වෙනවා හැමොනොත්. මේ නිසා එයා පයින්නවා මෙතෙන්ට යාට මයිනස් එකක් එනවා. ඊටු ටික එහෙම පළවෙනි සම්ප්‍රයුක්තිය වෙද්දී අවුලක් නැතුව ඊටු ටික එහෙමම තියෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඔයාලට තේරෙන්න ඕනි සම්ප්‍රයුක්තිය බඳ ගන්න විදිය. මේ අන්න දැන් මේ මයිනස් එක මං ඊතල පෙන්නන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නේද? මං ඔක මකනවා රක් ගාලා. මේ මෙතෙන්ට එතකොට මේ ෆයි බොන්ඩ් එක එනවා. නමුත් එතකොට මෙතන ෆයි බොන්ඩ් එක තියාගන්න බෑ. මොකද බන්ධන පහක් වෙනවා ඒ කාබන්ට. ඒ නිසා ඒක පයින්නවා මෙතෙන්ට. හරිය මාරාතල් මේ වැඩේ. මේ සම්ප්‍රයුක්තිය වඳින එක බෙන්සින්ගේ තේරුම් ගත්තොත් මාර ඉක්මනට ඔයාලට දේවල් කරගන්න පුළුවන්. මේ එතකොට මොකක්ද ඊළඟට ඔයාලට හරි ලේසියෙන් ඊළඟට කලින් මම සම්පූර්ණ කරේ නෑනේ. මේ මෙතන අර විදියටම ඉතින් මෙතන අවුලක් නෑ. ඔක්සිජන් එක එහෙමම තියෙනවා. මේ මෙතන ලස් එකක් තොහොම තියෙනවා. ඕක තමයි එතන අනින් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දැන් නම් මේ තනියෙන් කරගන්න පුළුවන්. ෆයි බොන්ඩ් එක මෙතෙන්ට පයින්නවා. මෙයා පැනලා මෙතෙන්ට මයිනස් එකක් එනවා. අරක හැමම තියෙනවා. ඔක්සිජන් ගේ මෙතන වැඩේ එහෙම ප්ලස් එකක් තියාගෙන ඒක වෙනවා. මෙතන ෆයි බොන්ඩ් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හැමම තියෙනවා. අන්න දැන් අපි අන්තිම සම්ප්‍රයුක්ත ව්‍යුහයට එනවා. ඒකේ මොකක්ද වෙන්නේ? මයිනස් එකෙන් මෙතනින් මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට දීලා එතන ඩබල් බොන්ඩ් එකක් හදනකොට අරක ඒක බන්ධනයක් වඩපත් වෙනවා. ආයිමත් අර කලින් පළවෙනි එක වගේ එකක් එනවා. නමුත් බන්ධන ටික මාරු වෙලා මේ ඉලෙක්ට්‍රෝන යුග්මය ආයෙත් හම්බෙනවා. ඒතර බලන්න හාත්පසින්ම වෙනස් බන්ධන තියෙන්නේ. දැන් ෆයි බන්ධන ටික තියෙන්නේ අර පළවෙනි view එකට හාත්පසින්ම අනිත් තැන්වල තමයි තියෙන්නේ. එතකොට මේ මම මුලින්ම මේ ඊතල ටික මකාගෙන ඉන්නම්. අපි සම්ප්‍රයුක්තිය වෙලදී ඊතල දැමීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පෙන්නන ඊතල දැමීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සම්ප්‍රයුක්තතා ලකුණ නම් මෙන්න මේ දන්නානේ සම්ප්‍රයුක්තතා ලකුණ කියන්නේ මෙන්න මේවා නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනි. එතකොට අපිට වැදගත්ම දේ මොකද්ද? මයිනස් වෙන තැන් ටික. අන්න බලන්න. එකසර තිබ්බත් අර පොඩක් අර පටන් ගන්න විදිහ තමයි පොඩක් වෙනස් වෙන්නේ. එකසර තිබ්බත් ඔයාලට පේනවා ඕතෝපැරා තැන් වලට තමයි මයිනස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සම්ප්‍රයුක්ත මුහුමේදී ඕතෝපැරා තැන් වලට ඩෙල්ටා මයිනස් ආරෝපණයක් තියෙනවා. අන්න ඒකෙන් ඔයා තේරුම් ගන්න මට දැන් සාධාරණව ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕතෝපැරා යොමුකාරකයේදී වෙන්නේ මොකක්ද? මේ සක්‍රීය කාරකයේදී වෙන්නේ මොකක්ද? ඕතෝපැරා යොමුකාරක කිව්වත් සක්‍රීය කාරක කිව්වත් නිකන් දෙකම එක වගේනේ. මොකද එක මවුල වෙන්නේ අර හැලජන වලට විතරයි. ඒක හැලජන අවල කරලා හිතුවොත් එහෙම සක්‍රීය කාරක අතරම මට දැන් සක්‍රීය කාරක කියන අය කියලා කියන්න අමතකුණා. ඔයාලට දැන් ලාවට අයිඩියා එකක් යන්නේ නැති අයි මේවට සක්‍රීය කාරක කියන්නේ කියලා. මොකද අපි කියනවා මේ බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන ප්‍රභේද වලට තමයි අපි සක්‍රීය කාරක කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති මේ දැන් මේ CH3 කැල්ලක් එම සෙට් වුණාම බෙන්සින් වලට නොතිබ්බ මයිනස් ආරෝපණයක් එහෙම ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ෆිනෝල් කැලි වගේ ගත්තට පස්සේ ඒකසර යුග්ම තියෙන කට්ටිය ගත්තට පස්සේ එයාලා ඔයාලට පේනවා මෙතන සම්බන්ධක පරමාණු තිබ්බ ඒකසර යුග්මයක් කෙලින්ම බෙන්සින් වලයටම ප්‍රදානය කරා. ඒතකොට බෙන්සින් වලට කලින් නොතිබුණු ඒකසර යුග්මයක් එහෙම හම්බෙලා හොඳට මයිනස් වලින් ස්වයංපෝෂිත වුණා මේ බෙන්සින් වලේ මේ OH කැලක් සෙට් වීම නිසා. ඉතින් අර මේ සක්‍රීය කාරක කියන එක අදහස තමයි බෙන්සින් වලේ තවදුරටත් ඉලෙක්ට්‍රෝන වලින් ස්වයංපෝෂිත කරන ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියන එක මේ වැඩි කරන ප්‍රභේද වලට තමයි අපි සක්‍රීය කාරක කියලා කියන්නේ. එතකොට ඒක දෙආකාරයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ OH කැලක් වගේ අර එකසර යුග්ම තියෙන කට්ටිය නම් එයාලා එකසර යුග්ම බෙන්සින් වලට ප්‍රදානය කරමින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. එහෙම නැත්නම් අර CH3 වගේ ඇල්කයිල් කාණ්ඩ ගත්තොත් එහෙම අර ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණය මගින් එයාලා බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කිරීමක් සිද්ධ කරනවා. ඒතකොට අන්න ඒ වගේ වැඩ තමයි අපි කියන්නේ සක්‍රීය කාරක කියලා. ඒතකොට සක්‍රීය කාරක වලදී පොදුවේ සිද්ධ වෙන්නේ එයාලගේ මේ බෙන්සින් වලේ ගත්තොත් මේකේ ඩෙල්ටා මයිනස් ආරෝපණය එන්නේ භාගික ඍණ ආරෝපණය වෙනවා ඕතෝපැරා ස්ථාන වලට. අන්න ඒ නිසා සක්‍රීය කාරක වලදී සක්‍රීය කාරක වලට එළියෙන් අපි මොකක් හරි දෙයක් දාන්න යද්දී සක්‍රීය වෙලා ඉන්න බෙන්සින් වල වලට අපි මොනවා හරි දෙයක් දාන්න යද්දී අර මයිනස් තැන් තියෙන ඒවා තමයි අර කොළොන්ට පේන්නේ. ධන ආරෝපිත ප්‍රභේද වලට පේන්නේ සෙට් වෙන බලාගෙන එන
සෙට් වෙන්න බලාගෙන එන ධනාරෝපිත ප්‍රවේද වල වෙන්නේ මේ මයිනස් තැන්. ඒ නිසා යාළුවා සෙට් වෙන්නේ අන්න ඒ ඕතෝ පැරා තැන් වලට තමයි. එතකොට මේ ඔන්නක තමයි සක්‍රියකාරක ඕතෝ පැරා වෙන්න හේතුව. අපි දැන් බැලුවොත් එම් වික්‍රියකාරක කොහොමද මොනවද වික්‍රියකාරක කොහොමද මෙටා වුනේ? ඔක්කොම වික්‍රියකාරක නෙමෙයි. අර පොඩි අමුත්තක් තියෙනවා. හැලජන් නිසා පොඩි අවුලක් තියෙනවා. නමුත් බහුතරයක් වික්‍රියකාරක අපි දන්නවානේ මෙටා යමුකාරක නෙවෙන්නේ. අන්න එයාලා කොහොමද මෙටා වුනේ කියලා තමයි දැන් බලන්න යන්නේ. මම මේ වැඩේ පැහැදිලි කරන්න ගන්නවා මෙටා යමුකාරකයක් වෙච්ච අපේ COCH අර කීටෝන කැලලක් වගේ එකක් ගන්නවා මේක අපි දන්නවනේ මේක බහුබන්ධනයක් තියෙනවා සම්බන්ධ පරමාණු. ඒතර මේක මෙටා යමුකාරකයක්. අනිත් එක මෙටා යමුකාරක නම් හැමෝම මේ වික්‍රියකාරක තමයි. දැන් මම මේකේ සම්ප්‍රයුක්තව අනින්නයි යන්නේ. මේකෙත් පොඩක් තේරුම් ගන්න කොහොමද මේක වැඩේ පටන් ගන්න ඉඳලා පොඩක් හිතා ගන්න ඕනි. ඔයා තේරුම් ගන්න මේ C ඩබල් බොන්ඩෝ කැලල කාබිනල් කාණ්ඩයක් කියන්නේ ප්‍රබල ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කැලලක්. ඒ කියන්නේ මොනවද? බලන්න ඔක්සිජන්ගේ විදුලිය නිසා ගොඩක් වැඩි කාබන් ඩයි. ඒ නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික ගොඩක් ඔක්සිජන්ගේ විදිහවට ඇදිලා තියෙන. ඉතින් මේ කාබන්ට ලොකු ඩෙල්ටා ප්ලස් එකක් හොඳ ඩෙල්ටා ප්ලස් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ ධනාරෝපිත භාගික ධනාරෝපිත ගතියක් මේ කාබන්ට තියෙනවා. එතකොට ඔය ඩෙල්ටා ප්ලස් එක නිසා මේ කාබන්ට වෙන බන්ධන වලින් හොඳට ඉලෙක්ට්‍රෝන අද ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන්නේ මේ කාබන්ගේ විද්‍යුත් වින්නතාව හොඳට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝක නිසා මෙන්න මේ CC බන්ධනේ මේ බෙන්සීන් වලේ කාබන් එකයි මේ කාබන් අතර තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන ගොඩක් මේ කාබන්ගේ දිහාවට ඇදිලායි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය CC බන්ධනේ මේ මෙතන තියෙන CC බන්ධනේ ඉලෙක්ට්‍රෝන ටික ගොඩක් අර බෙන්සීන් වලින් එළියට ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් ඒක බලන් ඉන්න බෑ ඇතුළේ ඉන්න ෆයි බන්ධනේ ඉලෙක්ට්‍රෝන වලට. මෙන්න මේ ළඟම ඉන්න ෆයි බන්ධනේ තියෙන්නේ. මෙතන මෙන්න මේ ෆයි බන්ධනේ බලන් ඉන්න බැරුව එයා මොකද කරන්නේ? එයාගේ ඉලෙක්ට්‍රෝන ටික අර CC බන්ධනයට ප්‍රදානය කරලා එතන ඩබල් බොන්ඩ් එකක් හදන්න උත්සාහ කරනවා. මොකද අර ඉලෙක්ට්‍රෝන අඩුවක් එයා දැක්ක නිසා. මම මේක පොඩ්ඩක් ලස්සනට ගන්නම්. මේ පොඩ්ඩක් උතන පිළිවෙල උණු නිසා මේ මොකක්ද වෙන්නේ? මම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ මුලින්ම එක නිසා පෙන්නන්නම්. මෙහෙම තියනවා මුලින්ම වෙන්නේ මොකක්ද? මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙතෙන්ට ප්‍රදානය කරන්න නැඹුරු වෙනවා. එතකොට මොකද්ද මේ කාබනල් කාබන් වටේ මතකනේ මම කාබනල් කාබන් කියලා ඔයාලට මතක ඇති ඩබල් බොන්ඩ් එකකින් ඔක්සිජන් බැඳුණු කාබන්ට අපි කාබනල් කාබන් කියලා කියන්නේ. එයාගේ වටේ බන්ධන පහක් තියාගන්න බැරි නිසා මෙයා මේ ද්විත්ව බන්ධනය කඩාගෙන මෙන්න මෙහෙම එකක් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ මේක මම මුල්ම view එක විදිහට අඳොත් එහෙම ඔය අඳලා තියෙන මුල්ම කළු එක මුල්ම view එක නම් දෙවෙනි view එක වෙන්නේ මෙන්න මේක CO මයිනස් වෙනවා. CO මයිනස් වෙනවා. මෙතන CH3 කියලා එහෙම තියෙනවා. ඒක අවුලක් නෑ. මේක මකාගෙන ඉන්නම්ම. අන්න දැන් මෙන්න මෙතන තමයි ඩබල් බොන්ඩ් එක වෙන්නේ. අර මොනවද ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ටික තියෙන දුන්නු නිසා. ඒතර තේරුම් ගන්න මෙන්න මේ කාබන්ට ප්ලස් එකක් එනවා. තේරුම් ගන්න කොහොමද ප්ලස් එක ආවේ කියලා. උතන මම හංගව H එකක් තියෙනවා. H එකයි තව ඉතින් කාබන් අතර තනි බන්ධන දෙකක් තියෙනවා. ඒතර බන්ධන තුනයි ඔය කාබන් වටේ තියෙන නිසා ප්ලස් එකක් එනවා. ඒතර ෆයි බන්ධන වලට අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ සම්ප්‍රයුක්තිය වාට තේරෙන්න ඕනේ හදාගන්න විදිය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණත් මම ඔන්නම් පෙන්නන්නම් පළවෙනි එක නිසා මෙතන වෙන්නේ දැන් මේ කාබන්ට ප්ලස් එකක් තියෙනවා බලන් ඉන්න බෑ අනිත් කට්ටියට. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට ප්‍රදානය කිරීමක් සිද්ධ වෙනවා. එතන ෆයි බොන්ඩ් එකක් හදාගන්න කියලා ඩබල් බොන්ඩ් එකක් හදාගන්න කියලා. ඔය ඊළඟ දැම්මි මෙතන අත්‍යවශ්‍ය නැහැ. මම මේ වලට පැහැදිලි වෙන්නයි ඒවා දාන්නේ. එතකොට මොකද මෙන්න මේ ෆයි බොන්ඩ් එක මෙතන එනවා. මෙතෙන්ට ප්ලස් එක එනවා. මෙතන ෆයි බොන්ඩ් එක එහෙමම ඉන්නවා. මේ ටිකත් එහෙමම ඉන්නවා. O minus CH3 ඔහම ඉන්නවා. ඊට පස්සේ ඊළඟ සම්ප්‍රයුක්තිය මට අඳින්න පුළුවන්. ඔයාලට තේරෙන්න ඕනේ අර දකුණු පැත්තේ තියෙන ෆයි බොන්ඩ් එක මෙතෙන්ට ඇවිල්ලා උඩ ප්ලස් එකක් ඇවිල්ලා මේක එහෙමම තියෙනවා. ඊටු ටික එහෙමම තියෙනවා. O minus CH3 විදියට අඳින්න පුළුවන්. අන්තිම එක වශයෙන් ඔයාලට තේරෙන්න ඕනි. දැන් මොකද්ද වෙන්නේ? මේ ප්ලස් එක මේ කාබන්ට තියෙනවා බලන් ඉන්න බැරි කමට මෙතන ෆයි බොන්ඩ් එකකින් ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ප්‍රදානය කරලා අර පළවෙනි එක වගේ එකක් හැදෙනවා. මොකද්ද එතෙන්ට ඩබල් බොන්ඩ් එක එනවා. මෙතන අවුලක් නැහැ. මෙතන අවුලක් නැහැ. අන්න ඒක සිංගල් බොන්ඩ්ලා. අන්න දැන් මොකද්ද මෙයාට දැන් මේ කාබන්ට දැන් බන්ධන තුනක් වෙනවානේ මේ ෆයි බොන්ඩ් එක ගියොත් එහෙම මෙයාට ඒ නිසා මොකද මේ මයිනස් එකෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කළා. එතන ආයිමතර කලින් වගේ ඩබල් බොන්ඩ් එක හදනවා. එතකොට මෙතන මේක කොහොම වෙනවා? ඔක තමයි හම්බෙන්නේ. එතකොට දැන් ඔයා බලන්න අපේ පළවෙනි එකේ බන්ධන ෆයි බන්ධන තිබ්බ තැනට මෙන්න මේකේ ෆයි බන්ධන තිබ්බ තැන වලට හාත්පසින්ම අනිත් තැන් වල තමයි ෆයි බොන්ඩ් ටික ඇවිල්ලා තියෙන්නේ මේ අන්තිම සංයෝගය. ඒතර ඔන්න ඔය විදිහට සම්ප්‍රයුක්තියව පහක් තමයි අඳ ගන්න පුළුවන් වෙන්නේ අපිට ඔය වික්‍රියකාරකයට අදාළව. අන්න තේරුම් ගන්න ඇයි මම දැන් මේකට වික්‍රියකාරකයක් කියන්නේ කියලා. දැන් බලන්න මේක මේ කාණ්ඩය මගින් COCH3 කියන කාණ්ඩය මගින් කරලා තියෙන්නේ බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කිරීමක් නේද? මොකද දැන් බෙන්සීන් වලට ප්ලස් ධනාරෝපණ ඇවිල්ලායි තියෙන්නේ මේ සම්ප්‍රයුක්ත ව්‍යුහවලදී. අන්න ඒ කියන්නේ අපි නිකන් සාධාරණව ඇන්දොත් එහෙම බෙන්සීන් වලේට COCH3 කියලා සෙට් වුණාම වෙලා තියෙන්නේ අර සම්ප්‍රයුක්ත මුහුම කියන එකදී අපිට උපකල්පනය කරන්න පුළුවන්.
අර සම්ප්‍රයුක්ත මේ සම්ප්‍රයුක්ත විභව වලදී ප්ලස් ආරෝපණ ආපු නිසා බලන්න ඇවිල්ලා තියෙන තැන් මොනවද? ඕතෝපෙරා තැන් වලටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙටා තැන් වලට ප්ලස් එකක් ඇවිල්ලා නැහැ. ඕතෝපෙරා තැන් වලට තමයි ප්ලස් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මට උපකල්පනය කරන්න පුළුවන් සම්ප්‍රයුක්ත විභව වලදී ඒ තැන් වල ප්ලස් තියෙන නිසා සම්ප්‍රයුක්ත මුහුමේදී කුඩා ධන ආරෝපණ තියෙන්නේ නැති ඕතෝපෙරා තැන් වල ඒ නිසා ඔන්න ඔහම අර ඕතෝපෙරා තැන් වලට එල්ල ප්ලස් ඇවිල්ලා ඇති සම්ප්‍රයුක්ත මුහුමේදී ඇත්තටම තියෙන විභවවේදී එහෙම එකක් වෙන්නේ නැති තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේක වික්‍රියකාරක කියලා. බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන වලින් අර ඉලෙක්ට්‍රෝන කණත්වය අඩු කිරීමක් සිදු කරලා තියෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනි ඇයි මේ වික්‍රියකාරක මෙටායමුකාරක උනේ කියලා. අර හැබැයි කලින් එකේ වගේ හිතන්න බෑ ඔයාලට. කලින් එකේ හිතුවේ කොහොමද? අපි හිතුවේ මයිනස් තියෙන තැන් ආවනේ ඕතෝපෙරා වලට. ඒ නිසා මයිනස් තැන් වලට අර එළියෙන් ආපු කාණ්ඩ සෙට් ධනාරෝපිත කාණ්ඩ සෙට් වුණා කියලා අපි හිතුවා. දැන් මෙතෙන්දී මෙයාලා මෙටායමුකාරක වෙන්නේ අර මෙටා තැන් වලට මයිනස් ආරෝපණ ආපු නිසා නෙමෙයි. මෙයාලා දැන් මෙටායමුකාරක වෙන්නේ මොකද? දැන් ඕතෝපෙරා තැන් වලට සෙට් වෙන්න විදියක් නැති නිසා. අර වෙන කරන්න දෙයක් නැති කමට තමයි මෙටා තැන් වලට යන්නේ. ඒ කියන්නේ කලින් තරම් එච්චර උනන්දුවෙන් ඉන්නේ නෑ දැන් සෙට් වෙන්නේ. ඇයි කලින් මයිනස් තිබ්බහම මාර ආසාවෙන් ආපයි තැන් වලට සෙට් වෙන්න. දැන් මෙතෙන්දී අර ඕතෝපෙරා තැන් වල දිහා බලන්නවත් නෑ. මොකද ඩෙල්ටා ප්ලස් නෙදී ඉතින් ප්ලස් තැන් වලට එන්නේ නෑ ප්ලස් කට්ටිය. ඉතින් ඒ තැන් වලට යන්න බෑ වෙන කරන්න යන්න තරම් නැති නිසා උදාසීන වෙලා තියෙන අර දැන් කිසිම ආරෝපණයක් නැති මයිනස්වත් ප්ලස්වත් ආරෝපණයක් නැති මෙටා ස්ථානයකට තමයි දැන් ওই වික්‍රියකාරක වලදී ගිහිල්ලා අර එළියෙන් එන කාණ්ඩ සෙට් වෙන්නේ. අර එච්චර ආසාවෙන් දැන් මේ අර වැඩේ වෙන්නේ නැහැ. සෙට් වෙන වැඩේ එච්චර ආසාවෙන් වෙන්නේ නැහැ. මොකද දැන් මයිනස් නෙමෙයි තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. වික්‍රියණය වෙලා තියෙන වික්‍රියණය වෙලා තියෙන බෙන්සීන් වලයකට එච්චර ආසාවෙන් අර මේ ධනාරෝපණ ප්‍රභේදෙල්ල සෙට් වෙන්නේ නැහැ. නමුත් ඉතින් කොහොම හරි සෙට් වෙනවා. ඉතින් අර සෙට් වෙන්න තරක් නැති නිසා. එතකොට ඔන්න ඔය විදිහට තමයි වික්‍රියකාරක වලදී වික්‍රියකාරක මෙටායමුකාරක උනේ. ඔන්න ඔය හේතුව නිසා ඔකත් ඔයා ඔළුවේ තියාගන්න. එතකොට ඔය තමයි අත්‍තරම මේ සක්‍රියකාරක වික්‍රියකාරක කොහොමද ඕතෝපෙරායමුකාරක මෙටායමුකාරක වෙන සීන් එක පැහැදිලි කරන ප්‍රධාන දේ ඔය ටික. ඊළඟට අපි අර පොඩ්ඩක් බලමු මේ මම වැඩි කියන්නේ නැහැ මේක නේ. ඒ කියන්නේ අපිට අත්‍තරම ලොකුට මේක ගැන කතා කරන්න නැහැ. මේ අර මොකද උනේ මේ හැලජන පරමාණු වලට. හැලජන පරමාණු පොඩ්ඩක් අමුතු විදිහට හැසිරෙන්නේ වික්‍රියකාරක සාමාන්‍යයෙන් හැසිරෙන්න ඕනි මෙටායමුකාරක වශයෙන්. හැබැයි මොනවද මේ දැන් හැලජන පරමාණු වික්‍රියකාරක වුණාට ඒගොල්ලෝ හැසිරෙන්නේ ඕතෝපෙරායමුකාරක විදිහට. ඒ ඇත්තට මොකක්ද උනේ කියලා බැලුවොත් එහෙම නිකන් සරලව මම කියන නිකන් දල අයිඩියා එකක් කියාගන්න මේකේ වෙන වැඩේ ගැන මේ අපි හිතමු හැලජන් ෆ්ලෝරින් කියලා මෙතන ඉන්නේ. එතකොට මොනවද අපි මේවත් දාමුකෝ විවිධ අඳිමු. එතකොට තේරුම් ගන්න මෙයාලා මුලින්ම වික්‍රියකාරක උනේ ඇයි කියලා හිතාගන්න. මොකද අර මම කිව්වා වික්‍රියකාරක වලදී සිද්ධ වෙන්නේ මොකක්ද අර බෙන්සින් වලින් එළියට මේ බලන්න බෙන්සින් වලින් එළියට මේ ඉලෙක්ට්‍රෝන ඇදීමක් සිද්ධ කරන නිසා තමයි වික්‍රියකාරකයක් වෙන්නේ. එතකොට වික්‍රියකාරකයක් කරන්නේ බෙන්සින් වලින් එළියට ඉලෙක්ට්‍රෝන ඇදීමක්. සක්‍රියකාරක කරන්නේ බෙන්සින් වලේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක්. මේ බලන්න මෙතන CH3 කැල තල්ලු කරලා අතන නම් කෙලින්ම එක සැරයක්ම ප්‍රදානයම කරලා OH කැලි. මෙතෙන්දිත් දැන් වා තේරුම් ගන්නවට තේරෙන්නේ නැති මෙතන කාබන් එකක් තියෙන්නේ ෆ්ලුවරින් ක්ලෝරින් බ්‍රෝමින් අයන් කියන සාමාන්‍යයෙන් 17 වෙනි කාණ්ඩේ මුල් ද්‍රව්‍ය කියන්නේ විද්‍යුත් නිරතාවයෙන් වැඩි කට්ටිය. ඉතින් අන්න ඔන්න ඔය හේතු නිසා තමයි මේක වික්‍රියකාරකයක් වෙන්නේ. මේ පැත්තට මේ ෆ්ලුවරින් මගින් ඒ වගේ හැලජන් පරමාණුවක් මගින් හොඳට CX බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ටික එයාගේ පැත්තට ඇදීම නිසා තමයි මේ වික්‍රියණය වෙලා තියෙන්නේ බෙන්සින් වලෙන් එළියට ඉලෙක්ට්‍රෝන ඇදීම නිසා. නමුත් ඇයි දැන් එයා මේ දැන් ඕතෝපෙරා වෙලා තියෙන්නේ? ඒකට හේතුව දැන් මේගොල්ලෝ මත ඉලෙක්ට්‍රෝන අදිනවා විතරක් නෙමෙයි අනිත් වැඩෙත් වෙනවා. ඇයි එක සැර තියෙනවනේ මෙයාලා ගාව. මෙයාලා ගාව තියෙනවා එක සැර යුග්ම යුගල නම් 6ක් මේ යුගල 3ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන නම් 6ක් තියෙනවා. ඉතින් අන්න ඕව ප්‍රදානය කරන්න හැකියාවකුත් ඕව ප්‍රදානය කරලා අර මේ බන්ධන ගැලවිලා මේ මයිනස් වෙන වැඩ ඒකත් මෙයාට කරන්න පුළුවන්. ඉතින් මේවා මයිනස් වෙලා අර ඕතෝපෙරා මේක ඩබල් බොන්ඩ් වෙලා මේ ඊට ටික අඳින්න යන්න මේක ලස් වෙනවද උඩ? ඔව් නෝම් වෙලා අර මයිනස් වෙන වැඩෙත් වෙනවා. ඉතින් මෙයාගේ ඕතෝපෙරා තැන් වලට මයිනස් වෙන වැඩෙත් වෙන්නේ නැතුව නෙමෙයි. මොකද ඒක සරල යුග්ම තියෙන නිසා. නමුත් අර අධික විද්‍යුතිනතාව නිසා බෙන්සින් වලින් ඉලෙක්ට්‍රෝන එළියට දීමත් කියන දෙකම සිද්ධ වෙනවා මෙතෙන්දී. එතකොට මේක ඉතින් යම්කම් හේතු කාරණා නිසා මේකේ අර ප්‍රබල වෙන වැඩේ මේක තමයි වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඕතෝපෙරා වෙන්න හේතුව තමයි මේ අර එකසර යුග්ම තියෙන නිසා අර ඕතෝපෙරා තැන් වලට මයිනස් ඇවිල්ලා එයාලට ඕතෝපෙරා යමුකාරක ගුණ දක්වන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අහන්න එපා එහෙනම් ඉතින් ඒක සක්‍රීයකාරකයක් නෙවෙන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. තව ලොකු සංකීර්ණ කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ ඒවා හින්දා කොමාරි මේක වික්‍රියණය බෙන්සින් වලේ වික්‍රිය කරනවා කියලා තමයි කියන්නේ. නමුත් ඕතෝපෙරා යමුකාරක ගුණ දක්වනකොට හේතු හිතන්න ඕනේ. නිකන් දලා අයිඩියා එකක් ගන්න. මේ අරක තමයි වට තේරෙන්න ඕනේ දේ. ඇයි සාමාන්‍යයෙන් වික්‍රියකාරක වුණාම මෙටා උනේ? ඇයි සක්‍රීයකාරක වුණාම ඕතෝපෙරා උනේ කියලා මං හිතනවා මේ තේරෙන්නේ නැති කියලා. මේ ගැන ලොකුට හිතන්න යන්න එපා. ඒතර ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ මොනවද යමුකාරක ගුණ ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඕක සම්බන්ධ වෙන පොඩි අභ්‍යාසයක් කළා මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු.
මම මුලින්ම මේ බෙන්සින් සම්බන්ධව එක ප්‍රතික්‍රියාවක් කතා කරලා ඉන්නවා. බෙන්සින් වලකට කොහොමද CL එකක් සෙට් කරන්නේ? බෙන්සින් වලකට කොහොමද BR එකක් සෙට් කරන්නේ? අපි කොහොම කරන එකට කියනවා මේ හැලජනීකරණය කියලා. කියන්නේ ක්ලෝරිනී හැලජනීකරණය කියන්නේ හැලජන් පරමාණුවක් සෙට් කරනවා කියන එක බෙන්සින් වලට. ඉතින් ක්ලෝරින් එකක් නම් සෙට් කරන්න එක ක්ලෝරිනීකරණය, බ්‍රෝමින් එකක් නම් සෙට් කරන්නේ බ්‍රෝමිනීකරණය කියලා කියන්න පුළුවන්. ඒ හරියම ලේසි ප්‍රතික්‍රියාවක්. ඔයාලා දාන්න තියෙන්නේ CL එකක් සෙට් කරන්න නම් Cl2 එක නිකන් Cl2 දැම්මට වෙන්නේ නැහැ. Cl2 එක උත්ප්‍රේරකයක් වශයෙන් නිර්ජලීය FeCl3 යොදන්න ඕනේ. ඕක AlCl3 පුළුවන්. නමුත් අර ලස්සන රටාවක් තියෙනවා මේ Br එක. දැන් බලන්න Br එකක් සෙට් කරන්න Br2 දාන්න ඕනේ FeBr3 එක. ඉතින් අර එතන FeBr3 මෙතන මේ ඔයාට ඇත්තටම පුළුවන් FeBr3 නෙමෙයි AlCl3 දාලාත් පුළුවන්. ඉතින් ඕක කරන්න. නමුත් අර මේකේ ලස්සන රටාවක් තියෙනවානේ Cl2 FeCl3 එක, Br2 FeBr3 එක. ඉතින් ඔය එකකට පුරුදු වෙන්න. ඉතින් ඒක මට හිතෙනවා ඕක හොඳයි කියලා මේ දිගටම ඕක යූස් කරන්න. ඒ කියන්නේ දැන් අර අපි මොනවද AlCl3 යොදනවා සාමාන්‍යයෙන් අර CH3COCl අර ඇසිල් කරන්නේදී අපි යොදනවා AlCl3. ඉතින් මේ ඒකට සාමාන්‍යයෙන් ඒකට හැමදාම ඉතින් AlCl3 තමයි. තව ඉස්සර කතා කරන අපි ඇල්කයිලීකරණයේදී CH3 කැලලක් එහෙම සෙට් කරගන්න එකක් R කැලලක් සෙට් කරගන්න. එතෙන්දිත් අපි සාමාන්‍යයෙන් ගොඩක්ම යූස් කරන්නේ AlCl3 තමයි. ඉතින් මේ දෙක තියාගන්න AlCl3 දෙක අපි සාමාන්‍යයෙන් බහුලව යූස් වෙන්නේ මේ වාට පෙනේ පරිවර්තන වලදී පාස් පේපර්ස් වලදීම ගොඩක්ම Cl2 දානවා නම් වාට FeCl3 යූස් කරනවා. Br2 දානවා නම් FeBr3 තමයි යාලා ප්‍රතිකාරකයක් වශයෙන් දෙන්නේ. නිසා ඔකට පුරුදු වෙන්න. හරි ලේසි නවලක් නෑනේ. මේ Cl2 නම් නිර්ජලීය FeCl3 එක, Br2 නම් නිර්ජලීය FeBr3 එක දැම්මොත් ඔයාට බෙන්සින් වලයකට Cl එකක් හෝ Br එකක් සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔය ප්‍රතික්‍රියාවයි ඕක ඉතින් සෙට් වෙන්න දෙයක් නැහැ. නිකන් ඕක දැම්මට පස්සේ ඉතින් මේ CL එකක් BR එකක් සෙට් කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් අර අපි කතා කරපු මොකද්ද? යොමුකාරක ගුණය ප්‍රැක්ටිස් වෙන්න පොඩි අභ්‍යාස ටිකක් කරලා ඉමු. එතනින් ඒ අභ්‍යාස ටික කරලා මේ වීඩියෝ එක නවත්තනවා. මේ ඉස්තැන් ටික ඔයාලට වෙලාව අරන් බලන්න පුරව ගන්න පුළුවන් දෙකට තනියෙන්. දැන් ඔන්න මම ප්‍රැක්ටිස් වෙන කියලා දුන්නේ නිකම්ම බෙන්සින් වලේ දීලා Cl2 FeCl3 දුන්නා. ඒක ඕනෙක දෙන්න පුළුවන් ඕන තරකට ඔයාලට බෙන්සින් වලයක් දීලා Cl2 FeCl3 දුන්නාට පස්සේ ඉතින් ඔයාලට බෙන්සින් වලේ මුළු 6ම එකයි ඕන මුල්ලකට Cl එක සෙට් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේද? මම ඒකට නිකන් අභ්‍යාස දුන්නේ නැහැ. මම දුන්නේ යම් කිසි දෙයක් සෙට් කරලා තියෙද්දි අන්න ඒකට Cl2 FeCl3 හරි Br2 FeBr3 හරි දැන් මම Cl එක Br එක සෙට් වෙන්නේ කොතනද කියලා ඔයා දැන් කල්පනා කරලා ගන්න වෙනවා. මේ අර අපේ යොමුකාරක ගුණ ගැන හිතලා අන්න එහෙම ප්‍රැක්ටිස් වෙන තමයි මම මෙතන ප්‍රතික්‍රියා ටික දුන්නේ. දැන් බලමු Cl එකක් තමයි දැන් කලින් සෙට්ලා තියෙන්නේ. අන්න දැන් ආයිමත් සෙට් වෙන්න යන්නේ Cl2 FeCl3. දැන් මම Cl එකක්මයි. ඒතකොට සෙට් වෙන එක මොකද කියලා දාලා නැහැ. සෙට් වෙන කලින් ඉන්න එකනම තමයි බලන්නේ කොහෙටද අපි සෙට් කරන Cl එක සෙට් වෙන්නේ කියලා. ඔයාලා දන්නවා Cl එකක් කියන්නේ මොකද්ද? අපි කොන්තරම් කතා කරා මේක ඕතපැරයමුකාරකයක් නේ. වික්‍රියකාරකයක්. වික්‍රියකාරකයක් වැඩක් නැහැ. අපිට පරිවර්තන වලදී ප්‍රතික්‍රියාවලදී වැඩක් නැහැ. වික්‍රියකාරක සක්‍රීයකාරක කියලා අපිට ඕනි වෙන්නේ ඕතපැරාද මෙටාද කියලා. ඉතින් තනි බන්ධන විතරයි තියෙන්නේ සම්බන්ධක පරමාණු වලට. ඒ නිසා ඕතපැරයමුකාරකයක්. ඒ නිසා ඔයාලට Cl එක සෙට් කරන්න වෙන්නේ ඔයාලට ඕන එකක්. ඉතින් ඕතෝ තැනට සෙට් කරන්න පුළුවන්. ඊට අමතරව මේ එකපාර දෙකටම සෙට් වෙන්නේ නැහැ. එකපාර ඕතෝ තැනටයි පෙරාතන දෙකටම එකපාර සෙට් වෙන්නේ නැහැ. ඔයාලට මේ පළ දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. ඉතින් මේ පළ දෙකම සාමාන්‍යයෙන් හම්බ වෙනවා. ඉතින් මේ ඕතෝ තැනටත් සෙට් වෙලා පෙරාතනටත් සෙට් වෙලා පළ හම්බ වෙනවා මේ ඔය ප්‍රතික්‍රියාවේදී. ඔන්න ඕක තමයි වෙන්නේ. මෙටා තැනට වල සෙට් කරන්න බෑ. මෙන්න මෙටා තැන් වලට Cl එක සෙට් කරන්න බෑ. එතකොට මේ මෙන්න මේක. දැන් මේ බය වෙන්න එපා. මේ COOH කැල්ල මේ මොකක්ද දැන් සමහරව හිතනවා මේක උඩින්ම සෙට් වෙන්න ඕනි. මුලින් අර එකක් සෙට්ලා තියෙදි මේක උඩින් මෙයාටම සෙට් වෙන්න ඕනි COOH කියලා. එහෙමව නෑ. මුළු 6ම එකයි. අර එකක් ආදේශ වෙලා තියෙද්දි ළඟ සෙට් වෙද්දි තමයි අපි පොඩ්ඩක් ඔය මුළු ගැන හරියට හිතන්න ඕනි. ඊට කලින් ඔය මුළු 6ම එකයි. ඔය COOH එක වඩ ඕන නම් උඩ මුල්ලෙන් අදින්න පුළුවන්. ඕනනම් මේ ඕන මුල්ලකින් අදින්න පුළුවන්. ඉතින් COOH එක මෙතෙන්ට ඕන තැනක සෙට් කරන්න පුළුවන්. එකම සංයෝගය ඉතින් කිසිම වෙනසක් නෑ. මොකද බෙන්සින් වලේ මුළු 6ම එකයි. මොකක් හරි සෙට් වෙන්න කලින් සෙට් වුණාට පස්සේ තමයි ඔන්න අර විශේෂතා එන්නේ මේ මෙයාට ළඟම මුල්ල ඕතෝ මෙයා මෙටා මෙයා පෙර ඒව එන්නේ සෙට් වුණාට පස්සේ. ඉතින් ඇත්තටම දැන් ඔහොම තියෙද්දි ඔයාලට BR එක සෙට් කරගන්න තියෙන්නේ. ඔයාලට ඔහොම අදින්න කියලා මේවක් නැහැ. ඒ කියන්නේ COOH එක මෙහෙම්මම ඇඳලා BR එක සෙට් කරන්න කියලා එකක් නැහැ. ඒ කියන්නේ මෙහෙම ඇඳලා නම් ඔයා අදින්න ඕනේ. දැන් අර පුරුද්දට මෙටා කියන්නේ මෙතන කියලා හිතන් ඉන්නේ. ඒ අර මෙතන පුරුද්දට. මෙතන තිබ්බට පස්සේ මෙටා වෙන්නේ මෙතන තමයි. මේ උඩ මුල්ලේ මොකක් හරි එකක් සම්බන්ධ කරලා තියෙදි මෙටා වෙන්නේ එතන තමයි. එහෙම නෙමෙයි අපි හිතන්නේ සම්බන්ධ වෙච්ච තැනට එකක් ඇරලා ස්ථානේ තමයි මෙටා ස්ථානේ කියන්නේ. එතකොට දැන් මෙතන මෙටා කියන්නේ මෙතන නෙමෙයි. මේක ඕතෝ. මෙතෙන්ට සාපේක්ෂව මෙතන ඕතෝ. මේක තමයි මෙටා වෙන්නේ. එතෙන්ට තමයි BR එක සෙට් වෙන්න ඕනේ. ඉතින් ඕක ඔයාලට ඔහොමම අදින්න කියලා එකක් නැහැ. ඔයාලට COOH එක ඔයාලට දැන් කියන්නේ COOH එක ඔයාලට මේ නිකන් දකුණු පැත්තට වෙන්නේ ඇඳලා දුන්නාට මේගොල්ලෝ මම ඇඳලා දුන්නාට ඔයාලට ඕන නම් මේක මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද දෙකම එකයි. COOH එක මේ කෙටියෙන් කාබොක්සිලික් කියලා ඔහොම ලියන්නේ. ඔහොම ලියලා වලට මෙතෙන්ට BR එක සම්බන්ධ කරලා මේ ලියන්න පුළුවන් ඉතින්.
දැන් මේකේ පළ කීපයක් නෑ මේක මෙටා යොමුකාරකයක් නේ මම කිව්වෙත් නෑ C ඩබල් බොන්ඩ් එකක් තියෙනවා සම්බන්ධක පරමාණු ඩබල් බොන්ඩ් එකක් තියෙනවා ඒ නිසා මේක මෙටා යොමුකාරක ඒකට මේ ඕක තමයි හම්බෙන්නේ ඕක ඉතින් ඔයාලට BR එක අනිත් පැත්තේ ලියන්න පුළුවන් ඉතින් ඒකත් තේරුම් ගන්න මෙටා ස්ථාන දෙකක් තියෙනවා මෙතන මේ බෙන්සීන් වලයකට මෙටා ස්ථාන දෙකක් තියෙනවානේ මෙහෙම ලිව්වොත් කමක් නෑ නේ සාමාන්‍යයෙන් අපි පුරුද්ද ඉතින් දකුණු පැත්තේ ලියන එකනේ මේ සෙට් කරනකොට ඉතින් සාමාන්‍යයෙන් එක පැත්තකින් ලියන්න හැම වෙලාවෙම එතකොට මේ ඔන්න ඕක තමයි මට මෙතන කියන්න ඕනේ COOH එක මොන මූල්‍යෙ තිබ්බත් මේ අපි හිතන්න ඕනි අර C සම්බන්ධ වෙලා තියෙන කාබන්ට එකක් කරලා කාබන් තමයි මෙටා ස්ථානේ කියන්නේ ළඟම ස්ථානේ ඕතෝ වෙන්නේ ඊට පස්සේ දෙකක් කරලා ස්ථානේ පැරා වෙන්නේ ඒ අයිඩියා එක ඔයාගොල්ලෝ තියාගන්න ඊළඟට ආයිමත් ඉතින් මෙටා එකක් නේද CO කිව්වට පස්සේ එතන ඩබල් බොන්ඩ් එකක් තියෙන නිසා අන්න මම මේක ලියනවා ඉතින් මට ඕන විදිහට මෙන්න මේ උඩින් ලියා ගන්නවා COCH ටික අවුලක් නැහැනේ ඔක්කොම එකයි ඉතින් මේ ඊට පස්සේ ඔන්න මෙටා තැනකට තමයි සෙට් කරන්න ඕනේ CL එක මෙතනින් මම සෙට් කරනවා ඊට පස්සේ CH3 කැල්ලක්. අන්න ඒක නම් අපි දන්නවා ඕතෝ පෙරා යොමුකාරකයක්නේ. තනි බන්ධන විතරයි තියෙන්නේ සීට. ඒතකොට ඒක ඔයාලට පළ දෙකක් ලියන්න පුළුවන්. ඕතෝ දැනට සෙට් කරන්නත් පුළුවන්. මේ පරිවර්තන වලදී මේ පළ දෙක ලියන්නේ නැහැ අපි. මේ පරිවර්තන යන විදිය අනුව අපි හිතලා ඕතෝ හරි පෙරා හරි දැන් දෙක එකට සෙට් කරනවා. මම මෙතන ඉතින් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න දෙකම ලියනවා. මේ BR එක අපිට ඕතන සෙට් කරන්න පුළුවන්. පෙරා තැනට සෙට් කරන්නත් පුළුවන්. මේ ඕතෝ පෙරා යොමුකාරකයක් නිසා. මේ වාර තේරුම් ගන්න මේ පළ දෙකක් ලිවට මේවා ප්‍රධාන ඵලයේ සුළු ඵලයේ කියලා එහෙමයක් නැහැ. දෙකම ප්‍රධාන ඵල තමයි ඉතින්. එහෙම මේ විශේෂ සම්භාවිතාවක් කියලා එකක් නැහැ. දෙකම සම වගේ හම්බෙන්න පුළුවන් ඕවාදී අපිට ඕන විදියට අපිට කැමති තැනකට ඕතෝ නම් ඕතෝ පෙරා නම් පෙරා ඒ තැන් දෙකෙන් ඕන එකට අපිට මේවා සෙට් කරන්න පුළුවන්. ඔන්න මම පරිවර්තනයක් දුන්නා. පියවර දෙකක වගේ හරිම ලේසි පරිවර්තනයක් ආරම්භක සංයෝගය දීලා කෙලින්ම වාට අවසාන සංයෝග ගන්න තියෙන්නේ. එතකොට මෙතන ඔයාට තේරෙන්න ඕනි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මුලින්ම කවුද සෙට් කරන්න කියන එක සම්බන්ධවයි. ඒ කියන්නේ ඔයාට හිතුමනා අපිට මුලින්ම CL එක සෙට් කරලා ඊට පස්සේ අර දැන් දාන්න ඕනේ දන්නවනේ CL එක සෙට් කරන්න නම් දාන්න ඕනේ Cl2 නිර්ජලීය FeCl3 COCH3 එකක් දාන්න නම් සෙට් කරන්න නම් දාන්න ඕනේ CH3COCl කියන අම්ල ක්ලෝරයිඩ් එක. එතකොට ඔයාට කැමති විදිහට මුලින් CH3COCl දාලා පස්සේ Cl2 FeCl3 දාලා එහෙම නැත්නම් මුලින් Cl2 දාලා ඊට පස්සේ COCH3Cl CH3COCl දාලා එහෙම කැමති විදිහට ගන්න බෑ. හරියට අර මෙටා ඕතෝ පෙරා ඒ කාණ්ඩ දිහා බලලා සෙට් කරලා සෙට් වෙලා තියෙන තැන් දිහා බලලා හරියට මුලින් දාන්න ඕනිකවා තීරණය කරලා තමයි මේ පරිවර්තන කරන්න වෙන්නේ. ඒතර තේරුම් ගන්න දැන් බලන්න මුලින්ම මෙතන දැන් සෙට් වෙලා තියෙන දෙන්නට මේ මෙටා ස්ථානයක ඉන්නේද Cl ට සාපේක්ෂව COCH3 ඉන්නේ මෙටා ස්ථානයකින් COCH ට සාපේක්ෂව Cl ඉන්නේ මෙටා ස්ථානයකින්. අන්න එහෙනම් ඔයාට මුලින්ම දාන්න වෙන්නේ මෙටා යොමුකාරකයක් නේද? ඒ කියන්නේ මුලින් ඔයා මෙතන දැම්මොත් එහෙම ඔයා හිතන්න Cl එක සෙට් කරා කියලා Cl2 FeCl3 දාලා එතකොට ඊට පස්සේ CH3COCl දැම්මට පස්සේ ඒක සෙට් වෙන්නේ ඕතෝ හරි පෙරා හරි තැනකට CL ගේ. එතකොට CL ගේ ඕතෝ හරි පෙරා හරි තැනකට තමයි COCH3 එක සෙට් වෙන්නේ. ඔයා මුලින් CL එක දාලා තිබ්බොත්. මොකද CL කියන්නේ ඕතෝ පෙරා යොමුකාරකයක් නිසා. අන්න ඒ නිසා ඔයාට මුලින් සෙට් කරන්න වෙන්නේ මෙටා යොමුකාරකයක් වෙන COCH3. දැන් මෙතන මේ පල්ලෙහාන් හිටියයි කියලා COCH3. ඔයා මේ එහෙම COCH3 එතනින්ම සෙට් කරන්න ඕන කියලා නෑ. මං කිව්වා මුලින් පළවෙනි කැල සෙට් වෙද්දි කිසිම අවුලක් නෑ. ඕන මුල්ලක් එකයි. මුළු හයම එකයි. එතන මේකට දාන්න ඕනේ දේ මොනවද CH3COCl නිර්ජලීය AlCl3 අමතක කරන්න එපා. මේ උත්ප්‍රේරකයක් එක තමයි මේක දාන්න ඕනේ. එතකොට මේ COCH3 කියලා මුලින්ම සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලේසියෙන්ම අපේ Cl2 නිර්ජලීය FeCl3 දාලා Cl එක සෙට් කරගන්න පුළුවන් අපිට මොනවද COCH3 ට සාපේක්ෂව මෙටා ස්ථානයකින්. එතකොට එකක් කරලා තමයි සෙට් වෙන්නේ. එතකොට ඉතින් ඔයාට මේ අවුලක් නැහැ. දැන් ඔයාට හිතෙයි මේකෙදි මම ඇඳලා තියෙන විදිහට හම්බෙන්නේ මෙහෙම එකක්නේ COCH3 එකේ මෙටා ස්ථානේ වෙන්නේ මෙන්න මෙතනනේ එකක් පැන්නලා මෙන්න මෙතනනේ. ඉතින් ඒක නෙමෙයිනේ මෙතන තියෙන එක. ඒක තමයි මෙතන තියෙන්නේ. කිසිම අවුලක් නැහැ. මේ දෙන්නට දෙන්න මෙටා ස්ථානේ දෙන්න සාපේක්ෂව මේ මෙටා ස්ථානෙන් ඉන්න විතරයි ඕනි. එතකොට මේක අර COCH3 උඩින් CL පහලින් මෙතන CL උඩින් COCH3 පහලින් එහෙම එකක් නැහැ. දෙකම එකම සංයෝග. මම ඔය කොච්චර කියන්නේ සමහරුන්ට ඔය ප්‍රශ්න තියෙනවා මම දැකලා තියෙනවා. මේ එහෙම ප්‍රශ්න තියාගන්න එපා. මේ ඔය එකම සංයෝග. වැදගත් වෙන්නේ උඩින්ද පහලින් ඉන්න කෙනෙක් නෙමෙයි. එකිනෙකාට සාපේක්ෂව මෙටා හෝ පැරා හෝ ඕතෝ හරි යන්නේ එකිනෙකාට සාපේක්ෂව ඉන්න පීඨුම තමයි වැදගත් වෙන්නේ. නැතුව උඩින්ද පහලින් කෙනෙක් වැදගත් වෙන්නේ නැහැ. ඊළඟ බලන්න තවත් ඒ වගේම එකක්. දැන් මේකේ බලන්න දෙන්න ඉන්නේ දෙන්නට දෙන්න පැරා ස්ථානයකින් සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. ඔයාලට පේනවනේ මේ දෙකක් කරලා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මේක දෙන්නට දෙන්න COCH2 CH3 ට සාපේක්ෂව BR ඉන්නේ පැරා ස්ථානයෙන් BR ට සාපේක්ෂව අරයා ඉන්නේ පැරා ස්ථානයකින්. එතකොට ඔයාලට තේරෙනවා මුලින්ම දාන්න වෙන්නේ අපිට දැන් COCH2 CH3 කියන්නේ මෙටා එකක් නේ. මෙටා එකක් දාලා හරියන්නේ නැහැ මුලින්ම. එහෙම වුණොත් එimhe BR එක සෙට් වෙන්නේ මෙටා ස්ථානයකට. අපි මුලින්ම ඕතෝ පෙරා යොමුකාරකේ තමයි දාගන්න වෙන්නේ. නිර්ජලීය FeBr3 එක BR2 දාන්න ඕනි.
එතකොට අපිට ලේසියෙන්ම BR එකක් දැන් උතන යටින් හිටියා කියලා යටින් මේව කරන්න ඕනේ නැහැ. ඔයාලට ඕන තරකින් සෙට් කරගන්න පුළුවන් BR එක. මම ලේසියට උඩින් සෙට් කරා. ඊට පස්සේ ඉතින් ඔයාලට දාන්න පුළුවන් CH3 CH2 COCl කියන මේ අම්ල හෙලයිට් එක නිර්ජලීය LCl අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් BR එකට BR කියන්නේ ඕතෝ පැරා යොමුකාරය. නමුත් අපිට දැන් මේ පරිවර්තනයේ හැටියට එයා හැසිරලා තියෙන්නේ පැරා යොමුකාරයක් විදියට. ඉතින් ඔයාලට BR එකේ පැරා ස්ථානයෙන් CH2 CH3 එකව සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හරි ලේසියෙන් අපිට මේ පරිවර්තන කරගන්න පුළුවන්. ඔයාලට ටික සංකීර්ණ අවස්ථා තියෙනවා. ඒවා අපි ඉස්සරහට තව ප්‍රතික්‍රියා ඉගෙන ගනිද්දී හොඳ ඒවා කරගන්න පුළුවන් වෙනවා මේ සම්බන්ධව. අනිවාර්යයෙන්ම ඔය ඕතෝ පැරා මෙටා යොමුකාරක ගුණ ආශ්‍රිතව එක පරිවර්තනයක් හෝ දෙකක් LL එකේ අටේ අපේ එසේ එකේදී 8 වෙනි එසේ එකේදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒවා අපිට ඉස්සරහටදී තව හොඳ ඒවා හම්බ වෙනවා. ඊළඟට තියෙන අලුත් ප්‍රතික්‍රියා ටික අපි ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරමු.